සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම සුවහසු දහසක් ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම සංනිවේදනය කරන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනියේ ඇතුගල්පුර මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් මල්සිරිපුර නාවියන ධර්මායතන පරිශ්‍රයේ සිටයි මේ උතුම් ධර්මානුශාසනාව ඔබ වෙත සංනිවේදනය කරන්නට සූදානම් වන්නේ. ඒ සඳහා මේ උතුම් ධර්ම මණ්ඩපයේ වෙතට වැඩම කොට වැඩ සිටින බෙලිකුල්ලෝය සීල සමාහිත යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද බලංගොඩ රාධ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුනාද පවත්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද ධර්මානුශාසනාව මුළු ලොවටම සංනිවේදනය කරමින් ධර්ම දානමය පින්කමේ කොටස්කරුවන් බවට පත්වන්නේ ඉසුරු එරන්ද මහතා ප්‍රධානව සසුන්කෙත අස්වද්දමු සංවිධානයේ සියලු කල්යාණ මිත්‍ර පිරිස විසින්. එසේනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට දේශනාව පවත්වා වදාරන ලෙසට. සාදු සාදු සාදු. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. අනප්පකප්පං සම්බෝධි චිත්තං පරිපාචයන්තෝ අනේක දුක්ඛං අවින්දි සත්තේසු කරුණාය මානෝ නමෝ මහාවීර මුනිවරස්ස. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනාථා භික්ඛවේ විහෙරත මානාථා දුක්ඛං කෝ භික්ඛවේ අනාථෝ විහෙරති මූලාසනෙහි වැඩ සිටින හොරන්ගොල්ලේ පින්වත් අවසරයි මට නම් සිහි කරන්න නන්ද රතන ලොකු ස්වාමීන් වහන්සේගේ පාපියුම් වන්දනා කරමි. මට සමාව අවසර ලැබේවා. වැඩම කොට වදාළ අතිපූජනීය සදා වන්දනීය සුපේසල ශික්ෂාකාමී මහා සංඝ රත්නයෙහි පාපියුම් ආදරයෙන් වන්දනා කරමි. මට සමාව අවසර ලැබේවා. පින්වත් සිල්මෑණිවරුනි, දුන පුතාලා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් මොහොත සැමලින්ම වචන වලින් කිව නොහැකි මට්ටමේ සැනසෙලිදායක මොහොතක්. අවාච්‍ය වූ රමණීයත්වයක් ගෙන දෙන ඇසින්දකටයි
අප සියලු දෙනාම මේ මිනිස් ජීවිතය ඔසවාගෙන පැමිණුණේ. අතිපූජනීය මහා සංඝරත්නය කාය සාක්ෂියෙහි තබාගෙන ඒ ශ්‍රීමත් ගෞතම මහා මුනි රජුන්ගේ සිරි මුවමඩලින් දේශනා කොට වදාළ ධර්ම පරයාය සාදු සිතින් අසන්නටයි හැම දෙනාම මේ බලාපොරොත්තුවෙන් තැන්පත් වෙලා සිටින්නේ. කම්මඨාන විනිමුත්තාහි ධම්ම දේශනා නාමනත්හි යන උතුම් වචනයට අනුව මෙය අප දෙපිරිස අතර සිද්ධ කරනු ලබන විසිතුරු ගණයේ කමඨහනක් වැඩිවීමක්, විසිතුරු ගණයේ චිත්ත භාවනාවක්, ප්‍රඥා භාවනාවක්. එනිසා මේ ඇසෙල්ල සිත කිසියම් ඌම බාහිර අරමුණකට යා නොදී මේ ඇසෙන සෑම වචනයක්ම ආදරයෙන් හිතටගෙන යෝනිසෝ මනසිකාරයෙන් ග්‍රහණය කොට දහම් ප්‍රීතිය හදවතේ උපන්දවා ගන්නා ලෙස මේ මහ ජනතාවට බොහෝම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. පින්වතුනි, මේ උතුම් නිමේෂය බුද්ධ වචනයෙන් හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය කියලායි. ක්ෂණය යනු මුහුර්තය නැත්නම් මොහොත යන අදහස ගෙන දෙන වචනයක්. සම්පත්තිය යනු මෙලොවට පරලොවට හිතදායක යමක් ලැබීම, මෙලොවට පරලොවට සැනසෙලිදායක යමක් ලැබීම නම් එය සම්පත්තියක්. සුගති සම්පත්තිය, අවසර ශාන්ත නිවන් සම්පත්තිය. එතකොට ආන්න ඒ උතුම් සුගතියක් කෙලවර ශාන්ත නිවන, ඒ උදෙසා මේ ජීවිතයේ සහන් සුවයෙන් පිරුණ ජීවිතයක් සකසා ගැනීම පිණිස එළඹි සුභම සුභ මොහොතයි මේ උතුම් ක්ෂණ සම්පත්තිය නැමැති පහළ වීම. එනිසා මේ සියලු දෙනාම බොහෝම ගෞරවයෙන් මේ උතුම් පින් බිමට පැමිණි අපේක්ෂාව පරම කොට හදවත තුළ සම්පාදනය කරගන්නවා යන ගෞරවාන්විත හැඟීම ඇති කරගන්නට ඕන. මේ බණ මනුවෙන් නැගිටලා යන පමාවට විසල් මහා පින්කඳක් හදින් දරා යන්නට හැම දිනාටම වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ ලෝකයට රන් හිරු මඩලක් සිඳි සඳ මඩලක් උදා වුණා. ඒ රන් ඉර මඩලේ විදී සඳ මඩලේ ආලෝකය පරයාලන්නට ලෝකෙ කිසිම ආලෝක ප්‍රභාවයකට හැකියාවක් නැහැ. එරන් හිරු මඩල එරිදී සඳ මඩල තමයි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන දස බලධාරී බුදුරජාණන් වහන්සේ. ඒකන් හිරු මඩල උදා වුණේ හිස් අහසට නෙමෙයි පින්වතුනි. ඒ දී සඳ මඩල උදා වුණේ දෙවි මිනිසුන්ගේ හද సంతාන ආලෝකමත් කරමින් මෝහය නැමැති ඝන බහල තිමිරය දුරු කරමින් බුදුරජාණන් වහන්සේ නැමැති ඒ පහළ වීම සංසාරයේ නැමැති අඳුරු නුඹ කුස ආලෝකමත් කළා. අන්ධ මන්ද වී ඇවිද ගිය දෙවි මිනිසුන්ට ජීවිතයේ සැබෑ හසර පෙන්වා වදාළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අවමයෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක දැවැන්ත මහ පාරමී බලයක් ඇතිවයි ඒ ශ්‍රීමත් සිද්ධාර්ථ ගෞතම මහ මුනිවරයෝ මේ මහ පොළොව තලයට වැඩම කොට වදාළේ. අනන්ත දීර්ඝ සංසාරයක සත්‍යාවබෝධයේ පරම පිවිතුරු පැතුම වෙනුවෙන් ඒ මහ සත්බෝසත් උතුමෝ නොවිඳි දුකක් ඇත්තේම නෑ පින්වතුනි. හැම දුකක්ම උපරිම කොට දරාගෙන ඒ හැම දුකක්ම පැණි රසක් කොට සලකාගෙන
සම්බුදු පදවිපතා පාරමී පුරපු හැටි සැබවින්ම ලෝකයේ ආශ්චර්යමත්. දෙවියන් සහිත ලෝකයා අතර අද දක්වාම මතු යුග ගණනාවක් පුරාවට කල්ප වලින් මෙතෙකයි නිම්මා නැති අනාගතයකට පැතිර නැගෙන කීර්ති නාමය මේ ලෝකයේ ඉතුරු කරමින් ඒ ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩම කළා. ඒ මහා කරුණාව පිරිනිවන් වැඩියේ නෑ පින්වතුනි. ඒ මහා මෛත්‍රිය පිරිනිවන් වැඩියේ නෑ. ඒ මහා උපේක්ෂාව, දයා, අනුකම්පා, මුදිතා ගුණය, මහා බුදු ගුණ බලය අදටත් ඇත්තමයි, ජීවමානයි, විද්‍යමානයි. ඒ බව කුමකින්ද අප සාක්ෂි කොට අවබෝධ කරගන්නේ පින්වතුනි? බලන්ත අදත් මේ උතුම් පුණ්‍ය භූමියේ වැඩ සිටින මේසා සුපිලිපත් ශික්ෂාකාමී ගෞතර විනීත විසරද භවශ්‍රුත ධර්මදර උතුම් මහා සංඝ රත්නය දෙස සංසාරයේ දුක දැකලා ගෞතම ශ්‍රීමත් බුදුරජාණන් වහන්සේගේ සිරිපද ලස අභිමුව සරණ ලබාගෙන එදහම් මාවතට අවතීර්ණව දහම් ජීවය හදවත් අතරින් ඔප්නැන් වූ ජීවමාන සංකේතය මේ මහා සංඝ රත්නයයි. පින්වතුනි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උලාර දිවමන් ධර්මය මෙලෙසින් විද්‍යමාන නොවුණා නම් ඒ මහර්ග ප්‍රතිපදාව මෙලෙසින් ගෞරවාදරයෙන් අදටත් ආරක්ෂා කරන සංඝ රත්නයක් නොදකින්ට තිබුණා. එනිසා අදහා ගන්නට අප සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේ ධර්මකාය සම්පත්තියෙන්, ධාතුකාය සම්පත්තියෙන්, මහා කරුණා සමවතින්, අසාධාරණ ඥාන සම්පත්තියෙන් අදටත් අප කෙරේ අනුකම්පාව දක්වමින් ඇත්තමයි වැඩ සිටිනවා. ඒ විශ්වසනීය භාවය හදවතට ගන්න මේ යන ගමන පින්වතුනි චතුරාර්ය සත්‍ය අවබෝධය පතාමයි. අප සියලු දෙනා ගිහි පැවිදි මෙලෙසින් සම්මුඛ වෙලා මේ අසන හිතන මෙනෙහි කරන ධාරණය කරන ධර්මයෙන් අපට ලැබෙන උපරිම ප්‍රතිලාභය තමයි පින්වතුනි ඝෝර භයංකර කටෝර දුක් වලින් පිරුණ කෙලවරක් නොපෙනෙන සංසාර දුක නිමා කිරීමේ අවස්ථාව ලැබීම. එය මිහි පිට උපන් සත්වයාට ලැබෙන ඉහළම සැනසෙල්ලයි, ඉහළම දායාදයයි. ඒ උත්තම සැනසෙල්ල ලබා දෙන්න පුළුවන් වන්නේ පින්වතුනි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටම පමණයි, අමා ධර්මයට සංඝ රත්නයට පමණයි. එනිසායි එදා මෙදා තුර අප මුවින් අප සත්‍යයනා කළේ පින්වතුනි අන්සරණක් මාහට නැත්මයි ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ හැර නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වලං. මේ උතුම් ප්‍රකාශය තුල ඇති ගැඹුර පින්වතුනි අභිවරණීයයි. විශ්ලේෂණය කළ නොහැකි මට්ටමේ ගැඹුරක් තියෙනවා. අප මේ මනස ලෝකෙට පැමිණුනේ පින්වතුනි කලාතුරකින් ලැබිච්ච අවස්ථාවක් හදින් අරගෙන පුරාකෘත මහ පුණ්‍ය මහිමයට සහ පෙර ජීවිත ගණනාවක් තිස්සේ සෙවූ සාන්තිය තමයි අප අද මේ ලබා උපන්නේ. ගෞතම සසුනේ පිළිසරණ, ගෞතම අමා ධර්මයේ රැකවරණය, ඒ මහා සංඝ රත්නයේ සමීපචාරී ඇසුර ලැබීම අප සියලු දෙනාම ලැබූ දුර්ලභම වර්ගයේ ලාභයයි. එනිසා මේ මොහොත තුළ අපේ අතිපූජනීය ස්වාමින් වහන්සේලා, මම ආදරණීය සිල්මෑණිවරු, දූල පුතාල ඇතුළු මේ සියලු මහ ජනතාව පොළොව තලයේ උපන් මිනිසුන් අතරින් ඇත්තමයි වැඩිම ලාභයක් ලැබපු පිරිසක්, උපරිම ලාභයක් ලැබපු පිරිසක්. ඔබට ලැබිච්ච දේම වැඩි පින්වතුනි, නොලැබිච්ච දේම අඩුයි. ඇයි මම එහෙම ප්‍රකාශ කරන්නේ? ඒ ශ්‍රීමත් බුද්ධ වචනයෙන්ම කියනවා නම් දුර්ලභ වූ සම්බුද්ධෝත්පාදයේ සමග, දුර්ලභම වූ මිනිස් ජීවිත ප්‍රතිලාභයේ සමග,
දුර්ලභ වූ සත්පුරුෂ ඇසුරින් ඇසෙන අමා සද්ධර්මයේ සමග දුර්ලභ වූ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හික්මීමේ භාග්‍යය මේ ආදරණීය හැම දිනාටම ලැබිලා තියෙනවා. එතකින් ඔබේ ජීවිතයේ සමෘද්ධිමත් ජීවිතයක්. ඒ ලාභය පින්වතුනි ඇතැම් යුගයක මිහිමත පහළ වන සක්විති වංශයේ රජවරයෙකුටත් නැහැ. ඒ ලාභය. එහෙනම් දෙව්ලොව දෙවියන්ට ඇතැම් යුගයක අහිමි, බඹලොව බ්‍රහ්මයන්ට අහිමි ලාභයක් මේ ඔබට මට අද මේ මිනිස් ජීවිතේ ලැබිලා තියෙන්නේ. මේ කාරණය අනවතරයෙන් මාද ඔබද මෙනෙහි කළ යුතුමයි පින්වතුනි. අනේකාකාරයෙන් මෝහස්ථානීය ධර්ම අප ජීවිත වෙත පැමිණ වෙලා ගන්නවා. එතකොට මේ සිත මෝහය නැමැති තිමිර කඩතොරාවෙන් වැහිලා යනවා. සත්‍යයේ ආලෝකයේ වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ හදවතට. ඒ අනතුරු වළක්වාලමින් තමා ලැබූ මහර්ග බුද්ධෝත්පාදය මිනිසත් භාවය මේ ලැබූ තිසරණය අනේකාකාරයෙන් වර්ණනීයව හදවත තුලින් මෙනෙහි කරන්නට ඕන. ඔබට මට ඒ ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාන්තිකර ශාසනය ප්‍රාර්ථනා කරයක්සේ පැහැදෙද්දී ලෝකෙ කී දෙනෙක් නම් උමතු මිසදිටු මායාවේ වෙලී පැටලී සතර අපා දුක් වලට නියම වෙනවද? පින්වතුනි, අපට බුදු කරුණාව ලැබිච්ච හැටි හරි ආශ්චර්යමත්. එදා පරිනිර්වාණ මංචකයේ වැඩ සිටිමින් වැඩහින් අනාගතය දක්නා විස්මිත බුදු වැසින් බලා වදාළ ඇසිල්ලේ මේ ගෞතම ශාසනයේ අවසන් ගිහි ශ්‍රාවකයාද අවසන් පැවිදි ශ්‍රාවකයාද ඒ විස්මිත බුදු වැසින් දැකවදාළසේ සත්‍යක්මයි පින්වතුනි. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක අනන්ත ඉතිහාසය ආවර්ජනය හා ප්‍රතිබද්ධ චිත්ත වාර 5-6කින් දකින්නට සමත් විස්මිත බුදු ඇසට පින්වතුනි මේ 2500ක් අවුරුද්දක අනාගතය දකින්නවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. එනිසා මේ බඳ මරුවේ සිටින මා ඔබ අප සියලු දෙනා මෙන්න මේ කාරණය නම් ඇත්තටම හිතට ගන්න ඕන. තරයේ හිතට ගන්න ඕන. මොකක්ද? මාගේ අහිංසක ජීවිතය ඒ ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ විස්මිත බුදු වැසින් දැකවදාළසේක්මය. ඒ මා වෙනුවෙන් නොහිම් කරුණා ධාර යොමු කළසේක්මය. මා වෙතද මේ අමා දහම් ඇසින්නට ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අදිෂ්ඨාන කළසේක්මය කියන කාරණය තරයේ හිතට ගන්න. පින්වතුනි, ඔබ මා මේ පාපොළවේ ගහලා සිටින ධරණී තලය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් දහම් සංදේශය කෝටි ලක්ෂයක් සක්වලට අනුරාම දිදී පැතිර නැගෙන බුද්ධ රාජ්‍යයේ අගනගරයේ බඳුයි පින්වතුනි. අද මේ මහා පොළොවේ තමයි ලෝකයේ එකම බුද්ධ අධිෂ්ඨානයෙන් නිර්මිතව රැස්මදුළු විහිදුවා වැඩ සිටින බුද්ධ රූපය වැඩ සිටින්නේ ඒ මහා සෑ සමිඳු වන ස්වර්ණමාලි මහා සෑ සමිඳුගේ ධාතු ගර්භයේ. බුදුරජාණන් වහන්සේගේම අදිඨනින් මෙවුන රැස් විහිදෙන දිවමන් බුද්ධ රූපය හා සදිසි මහා පුරුෂ ලකුණින් 80ක් අනුනිමිති ලකුණින් සෝභමානව මේ දෙවැනි ඔබට මට ලබා දෙන රැකවරණයේ පින්වතුනි අනුරූපමයි. එවන් ජීවයක් සහිත පොළොවක ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබූ ඔබමා මේ උතුම් ශාසන දායාදයේ තුලින් ඒකාන්තයෙන් පින්වතුනි උපරිම සැපතක් වෙත පැමිණිය යුතුයමයි. ඒ මුදෙසා ඔබේ හදවත පූජනීය සුවඳ කුටියක් කරන්නට ඕන. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලැබීම පිණිස නිරන්තරයෙන් බුද්ධානුස්සති භාවනාවෙන් යෙදුන මනසින් අනුවගිය ධම්මානුස්සති භාවනාවෙන් ඒ අනුවගිය සංඝානුස්සති භාවනාවෙන් පරිභාවිත හිතක් තැනිය යුතුයමයි පින්වතුනි. මේ ඝෝර සසරින් එතෙර කිරීම පිණිස අවැසි ධර්ම යානාව
හදවත තුළ නිමැවීම පිණිස. එනිසා නිරන්තරයෙන් ඒ ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරි සිරිහින් පිරුණ ජීවිතය ගැන සිහි කර ආනන්දනීය සතුටක් ඇති කරගන්න. අපෝ මට මේ පොළොව තලයේ මුණ ගැසුණ ඒ මහා ශාස්ත්‍රෝත්වය ලොව අසමයි අසම සමයි. ඒ ශ්‍රීමත් රූප විලාසය දරාගෙන සුවඳ හමන සිරි මුවමඩලින් දෙවියන් සහිත ලෝකය ආමන්ත්‍රණය කළ වදාළ ධර්මයේ මහිමය බලන්ට සක්ලේශී අප්‍රමාණ පිරිසක් නික්ලේශී විරාගී පිරිසක් බවට පත් කළා. ඒ උතුම් ශ්‍රී මුඛයෙන් නිකුත් වුණ සෑම වචනයකම පුදුම බලයක් තිබුණා. මිනිස් මනස ගැඹුරින් ගැඹුරට නිවා සලහා සාන්ති සුවයට ප්‍රවේශ කරවන්න. එනිසා එවන් උතුම් මහා මුනිවරයෙක් පිහිටුවා වදාළ ශාන්තිකර ශාසනයක් හදවතින් පිළිගත් මොහොතක අපට මොන සැපතද පින්වතුනි ලබන්නට බැරි. එනිසා මේ ඇසිල්ල හරි හැටි ජීවිතයට ගලපා ගත්තොත් කල්පවලින් කෝටියක් නෙමේ කෝටි ප්‍රකෝටියක් නෙමේ අසංකේය අප්‍රමේය ගණනක් වුවද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මොහොත දක්වාම ගමන සුවදායක ගමනක් වෙනවා. සතර අපා දුක් හමාර කොට සුගති ගමනින්ම සුවදායක ප්‍රතිපදාවෙන්ම කිප්පා විඥා මාර්ගයෙන්ම ශාන්ත නිවන අවබෝධ කරන්න මේ ඇසිල්ල අපට මහෝපකාරයි පින්වතුනි. එනිසා අපි දෑතින් ස්පර්ශ කරන කිසියම් වූ භෞතික ධනසාරය බොහෝ දෙනෙකුට යහමින් අහිමි වෙලා තිබුණා. පින්වතුනි මේ උත්තම බුද්ධ ශාසනය තුල ලදමනා ආර්ය ධනයන් උපරිම කොට එකතු කරගෙන යන්න අප කල්පනා කරමු. ලැබිච්ච මේ ලස්සන ජීවිතයට වැඩි වරමක් නැහැ. සියයක් අවුරුද්දක් ජීවිතේ දරාගෙන මිහිමත යහතින් සිටින මිනිසෙක් ගැන ඔබ අසා තිබේද? මා නම් අසා නැහැ පින්වතුනි. ජීවත් තුනක් ලෙඩැඳක ගිලම්ම චිත්ත විකාරයෙන් යුක්තව සංඥා විපරිණාමයෙන් යුක්තව තමයි එහෙම ජීවත් තුනක් ජීවත් වෙන්නේ. මෙවන් කාලයක ආයුෂයද වර්ණයද සැපයද සෙසු ගුණ ධර්මද ශීඝ්‍රතර වේගයකින් පරිහානිය බලා ගමන් කරනවා. පින්වතුනි ඒ බව සක්විති සිහනද සූත්‍රයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත්ම අනුකම්පාවෙන් දේශනා කළා. අනාගතයේ යුගයක් මේ පොළොව තලයේ මිනිසුන්ට පැමිණෙනවා. කොහොම යුගයක්ද? මිනිසාගේ උපරිම ආයුෂය අවුරුදු 10කට සීමා වෙනවා. එවන් යුගයක පින්වතුනි එක වචනයක් කිසිසේත්ම ඇහෙන්නේ නැහැ. මොකක්ද මේ වචනය? කුසලය යන වචනය, පිනය යන වචනය, සත්පුරුෂ ධර්මය යන වචනය, සත්පුරුෂයාය යන වචනය, සාධු චරියාව, සුජන චරියාව, සජ්ජන චරියාව යන වචනය එවන් යුගයක මෙදියට ඇහෙන්නේ නැහැ. කුසලය යන වචනයද නැසෙන ලෝකයක කොයිනම් කුසල ප්‍රතිපදාවක් මිනිසා කෙරෙහි විද්‍යමාන වේවිද? එවන් අඳුරු යුගයක් මතු වැඩි ඈතකට යන්න කලින් මිනිස් පුරේ බලා පැමිණෙනවා පින්වතුනි. එවන් කාලයක උපන්නොත් මිනිස් පුරයේ ඒ ශ්‍රාවකයා පාපයෙන් නැහැවී යනවා. ඒ පුද්ගලයා කුසල මාවතින් ඉවත් වී යනවා. දැන් අප මේ කල්ගෙවන කාලය තුල එවන් යුගයක් මතු එනවා කියන්ට ඕන තරම් පෙර නිමිති තියෙනවා. පින්වතුනි මේ මානව වංශයේ ආදිතම මිනිසා එනම් මේ භද්‍ර කල්පය ආරම්භ වෙච්ච කාලේ එහෙම නැත්නම් මේ අන්තර කල්පය ආරම්භ වෙච්ච කාලේ මිනිසුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා දිව්‍ය ලෝකේ දෙවියන්ටත් වඩා තමයි වැඩි. පරිනිම්මිත වසවත්ති දෙව්ලොව දෙවියන්ට වැඩි ආයුෂයක් තිබුණ මිනිසා සුවයක් තිබුණ මිනිසා තමයි මේ පිරිහි ඇලින්න පින්වතුනි අද වගේ කාලයක් වෙනකොට ස්වල්ප ආයුෂයක් හීනයනම් සුපෝරිසෝ නුවණැති මිනිසා පිළිකුල් කරන ස්වල්ප ආයුෂයක් අපැතිව මේ විද්‍යමාන වන්නේ. එනිසා එවන් පරිහානිකර යුගයක් අභියස
ගුණ ධර්ම ආදී කොටගත් සත්පුරුෂ දහම් සමුළුවම මිනිස් මනසෙන් අතුරුදන් වේගෙන යනවා ශීඝ්‍ර වේගයකින්. එනිසා පින්වතුන්ලා මා ඔබ අප අප්‍රමාදී විය යුතුමයි මේ ලැබිච්ච උලාර ශාසනයේ රැකවරණය පිණිස පින්වතුනි. ඊ타ම සීමිත පින්යති පිරිසකට පමණමයි මේ අවස්ථාව ලැබෙන්නේ. හොඳයි පින්වතුනි, මේ ජීවිතය තුළ මගඵල ශාන්ති උපද්දවා ගන්නට යමෙකුට බැරි වුණොත් පාරමිතාවේ අඩුවක් නිසා මේ ගෞතම බුදු සසුනේ පුරණ පාරමිතාව උවද නොබෝ කලකින් ජීවිත කීපයකින් හෝ වෙහෙස කර භව සරණිය නිමා කිරීම පිණිස උපකාර වෙනවාමයි. එහෙනම් මේ උතුම් ධර්මානුධර්ම ප්‍රතිපදාව දෙආකාරයකින් ශ්‍රාවක ඔබට මට මහත් ඵලයි මහානිසංසයි. උද්ගටිතඥ පුද්ගලයන් අද ජීවත් වෙනවාද කියන එක විමසිය යුතු කාරණයක්. නමුත් විපඤ්ඤිතඥ ඤෙඤ්ඤ කියන මේ පුද්ගලයන් නොසිටිනවා කියා එක හෙලා ලෝකේ කාටවත් කියන්න බෑ. එනිසා පින්වතුනි, මේ බණ මඩුවේ සංඝ රත්නය මා ඔබ අප සියලු දෙනා අතර පුරාකෘත සුවිසල් පුණ්‍ය මහිමයකින් මේ ජීවිතයේම ධර්මාවබෝධය පිණිස පැමිණි ශ්‍රාවකයන් ඒකාන්තෙන් සිටිය හැකි පින්වතුනි. ආන්නේ පිරිසට මේ අමා දහම් පාරිශුද්ධියෙන් ඇහෙනකොට ප්‍රතිපදාව ලෙස ජීවිතයට ගලප ගන්නකොට ධර්මානුධර්ම ප්‍රතිපදාව හික්මෙනකොට පුරාකෘත මහා පාරමී බලයත් එකතු වෙලා ඇත්තමයි මේ ජීවිතයේම දහමේ අමා ඵල නෙලා ගන්නට පුළුවන්. ඒක පළමු ප්‍රයෝජනයයි. යමෙකුට එවන් පාරමී බලයක උපකාරයක් ලැබිලා තිබුණේ නැත්නම් තවමත් ඒ පාරමිතාව සම්පාදනය කළ මනා වේනම් මේ උත්තම ගෞතම බුදු සසුන පින්වතුනි ඒ උදෙසා එහෙනම් මේ ශාසන දායාදය අප සියලු දෙනාටම එක්ක මේ ජීවිතයේ අවසන් වෙන්නට කලින් යටත් පිරිසකින් සෝතාපන්න වීම පිණිස හෝ හේතු වෙනවා. එහෙම නැත්නම් සෝතාපන්න වීම පිණිස මතු යම් ජීවිතයක පාරමිතාව දියුණු කර ගන්නට හේතු වෙනවා. පින්වතුනි, වැදගත් කාරණය මෙයයි. මේ උත්තම ශාන්ති ශාසනය ලැබිච්ච මොහොතේදී චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අවශ්‍ය ප්‍රතිපදාවේ ශ්‍රාවක ඔබමා යෙදී අප්‍රමාදීව විහරණය කරන්නේද යන මේ කාරණේ විමසීමයි. එනිසා වැදගත්ම දේ ධර්ම මාර්ගයේ අඛණ්ඩව අභින්නම අවිච්ඡින්නම උත්සාහයෙන් යෙදී සිටීමයි. ඒක පින්වතුනි ස්වල්ප උත්සාහයකින් කරන්ට බැරි දෙයක්. මහා වීරියක් අවශ්‍යමයි. කාමං තචෝච නහරෝච අට්ඨීච අවසිස්සතු උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං යන වීර්යය ඒ උදෙසා යොමාලන්තම වෙනවා. ගෞතම මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මම යම් බඳු වූ ලෞතුරා බුද්ධ රාජ්‍යයක් ලැබුවේ නම් ඒ බුද්ධ රාජ්‍ය ලැබුවේ මහා දැවැන්ත වීර බලයකින් වික්‍රමයකින් ඇටදී මස් නහර පිළිබඳව හෝ කාය ජීවිත නිරපේක්ෂ භාවයෙන් දියුණු කරපු ගුණයෙන්මයි මේ බුදු බව වැඩම කළේ. එහෙනම් නුඹලා දෙබඳු වූ වීරියකින් පිළිපදින්න කියලායි ශ්‍රාවකයන් දිරිමත් කළේ ඒ සිරි මුවමඩලේ. එනිසා පින්වතුනි, ගිහි වුණත් පැවිදි වුණත් අප සියලු දෙනා මේ ඇසිල්ල බොහොම උනන්දුවෙන් ජීවිතයට ගලපා ගන්න ඕන. එපා පින්වතුනි, එක තත්පරයක් නමුත් පාපය හා බැඳී කල් ගෙවන්නට අමාරුයි තමයි ජීවිතේ. නැත්තම් මේ ගමන් මගේ තියෙන අමාරුම දේ වෙන්නේ කුසල් දහම උපන්දවාලීම. බුද්ධ වචනයෙන් කියනවා නම් සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච, තමාට අවැඩ අහිතගෙන දෙන අලාභ පමුණුවන අධර්මයේ හැසිරීම ලෝකේ පහසු දෙයක්. යම් වේ හිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. එහෙම දේශනා කළා. යමෙකුට හිතසුව පිණිස පවතින මේ උතුම් බුදුමඟ නැමැති ප්‍රතිපදාව එහිලා හික්මීම සාතිශය දුෂ්කර දෙයක්. ඇයි පින්වතුනි දුෂ්කර වෙන්නේ? අනාදිමත් සසරක මේ මනස මායා මෝහනීය ධර්ම වලින් බලවත්සේ වැසී ගියා.
කොටින්ම කියනවා නම් අනාදිමත් සසරක ලෝභ මූල වශයෙන්, ද්වේෂ මෝහ මූල වශයෙන් පහළ වූ ඒ චිත්ත වාරවල අහිතකර බලපෑමට තාම අප නතු වෙලා කාමච්ඡන්දේ නාමයෙන්, ව්‍යාපාදේ නාමයෙන්, නීවරණවල නාමයෙන් පින්වතුනි මේ හිතේ බලවත් වන පාප ධර්ම අපේ ජීවිතවල සැනසෙන ඉසව් අහිමි කරලා දානවා. මිනිස් මනසට ශාන්තිය පැමිණෙන්න තියෙන ඉඩ අහුරාලනවා. ප්‍රඥාවේ ආලෝකයේ වැටෙන්න නොදී තිමිර පටලයකින්සේ මුවා කරනවා. අමාරුවෙන් නමුත් ඒ පාප ධර්ම දුරු කිරීම පිණිස මේ ශාන්තිකර අනුශාසනාව ඒකාන්තයෙන් උපයෝගී කරගත යුතුමයි පින්වතුනි. ඒ වෙනුවෙන් මේ ආදරණීය පිරිසට හයිය තියෙනවා, ශක්තිය තියෙනවා, ජවය තියෙනවා පින්වතුනි. මතු පිටින් අපේ ජීවිත දෙස බලා ලෝකේ කාටවත් බෑ ගෞතම බුදුරජාණන් වහන්සේට හැර විනිශ්චයක් ලබා දෙන්න. අප හැම දෙනාගේම ජීවිතය තුළ සසරෙන් ගෙනාපු දෙවන්ත පුණ්‍ය මහිමයක් හිමි වී ඇති නිසාමයි මේ වාගේ අසිරිමත් මොහොතක් ලැබුණේ. මම මුලින්ද ඒ කාරණය සිහි කළා. එහෙනම් මේ බණ මළුවේ සිටින අතිපූජනීය සංඝ රත්නය, මේ හිතාදර මහ ජනතාවත් ඒකාන්තයෙන් පාරිශුද්ධ පිනක කුසලයක පෙර පුහුණුවක పూర్ව භාග ප්‍රතිපදාවක සාඩම්බර වූ හිමිකාරයන්. එනිසා ඔබට එහෙම පිනක් තියෙනවා, උත්සාහවත් වුණොත් ඒකාන්තයෙන්ම මේ අමා සැනසීම ලබන්න පුළුවන්. පැවිද්ද වේවා, උපසම්පදා වේවා, සිල්මෑණි කෙනෙක් වීම වේවා, ගිහි ශ්‍රාවකත්වයේ ලැබීම වේවා, එවන් මහා පිනකට ලැබෙන දායාදයක්. එය කිසිසේත්ම ඇත්තමයි සාපයක් කොට නොව සැලකිය යුතුමයි. එය ආනන්දනීය උදාවක් ලෙස සැලකිය යුතුමයි. නැවුම් පිබිදුණු හැඟීමකින් සිතකින් මේ උතුම් බ්‍රහ්මචර්යාව පිළිගත යුතුමයි පින්වතුනි. මන්දපේය මිදම් වික්කමේ බ්‍රහ්මචර්යා සත්තා සම්මුඛී භූතෝ කියන හැඟීම හිතට ඒකාන්තයෙන් ගන්න ඕන. එබඳු හයියකින්, එබඳු ජවයකින් පින්වතුනි ගෙවෙන දවස, ගෙවෙන වරුව අප ගෙවා දමන්නට උත්සාහවත් වුණොත් අපට නෑ බොහෝ කාලයක්. මෙතනින් අපි හැම දෙනාටම ස්වාමීන් වහන්සේලා ලෙස සීමිත වේල් ගණනක් වළඳන්ට කාලය ඉතුරු වෙලා ඇති. ගියත්තන්ට සීමිත වේල් ගණනක් අනුභව කරන්න කාලය ඉතුරු වෙලා ඇති. දන්නේම නැහැ කවදා කොතන කොහොම මේ ජීවිතේ අවසාන බිහිසුණු මොහොත සම්මුඛ වේවිද කියා. නිති ධර්මයක් මරණය යනු පින්වතුනි. එය ඉක්මවා යන්නට බෑ පොදුන් මිනිසාට. ආර්යයන් වහන්සේලා පමණි ලෝකයේ මරණය ඉක්මවා ගියේ. ඒ අතරින් රහතන් වහන්සේලා උපරිම කොට මරණ ධර්මය ඉක්මවා ගියා. අජාතිය නිසායි මරණ ධර්මය ඉක්මවා ගියේ. මුළු මනින්ම ඉපදීමෙන් නිදහස් වූදා ජරා මරණය තුරු සකල විද දුක්ඛ ධර්ම සම්භාරයේම සිඳී යන බව ඒ ශ්‍රීමත් මහා මුනිවරයෝ සිරිමෝ මණ්ඩලින් දේශනා කළා. එනිසා පින්වතුනි අප අසන මේ ධර්මය මුල මැදට මැද අගට මනාව ගැලපෙන පාරිශුද්ධ ධර්මයක්. ජීවිතයට ගලපා බලමින් තමන්ගේ හදවත් අතරින්ම සුව සෝමනස්සය ඇත්තමයි මතුකොට අත්විඳින්න පුළුවන්. එනිසා පරාදීන නීන හීන මිනිසුන්ට සසුන් දොර විවර වෙලා නැහැ කවදාවත්. පින් ඇති, ගුණ ඇති, සිල් ඇති සත්පුරුෂ ඇසුරේ සුවඳ හඳුනන හදවත් ඇති මිනිසුන්ට සත්වයනට විවර වූ ద్వාරය සසුනේ මේ උතුම් අමා ద్వාරයයි. එනිසා පින්වත ඔබ ඒකාන්තයෙන් පෙර පුණ්‍ය මහිමයක් සැබඳිව ආපු කෙනෙක්. මේ ලස්සන ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්න. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මේ මිහිමත පහළ වුණේ ලොව අසම සම පූජනීය කුලයේ. එලෙසින් පහළ වෙලා රම්‍ය සුරම්‍ය සුබ මාලිගා හැරදමා තපෝ වනයට වැඩම කරලා මිනිසෙක් නොවිඳි උපරිම දුක විඳලා අවසානයේ මැදුම් පිළිවෙතේ අනුහසින් පාරමිතාවේ බලයෙන් ලෝතර බුද්ධ රාජ්‍යයට වැඩම කළා. එලෙසින් වැඩම කරලා මහා කරුණාවෙන් දෙවි මිනිසුන්
ක්ලේශ නිද්‍රාවෙන් අවදි කොට ඒ අමයුරු ධර්මය මේකාකාර ණය ප්‍රතිමන්විතව සූත්‍ර වශයෙන් විනය වශයෙන් විජම්බන වශයෙන් ලෝකයට දේශනා කළා. ඇසු ඒ අමා දහමේ අමයුරු රසය හදවත් අතරින් වින්දනය කළා. ධර්මාවබෝධය දක්වා පමණමයි අර්ථය රැඳෙන්නේ. ධර්මාවබෝධය දක්වා පමණමයි රාගයේ බලපෑම, ද්වේෂ, කෝප, මද, මාන, පාපකාම සිතුවිලි ධාරයේ බලපෑම ධර්මාවබෝධය දක්වා පමණයි. ඒ අමා දහම් අවබෝධ වූදා දුක් මුල් උපුටා සිඳී ඉවත් වූදා මේ හදවත සාම විමල ප්‍රීති භවනක් බවට පත් වෙනවා. පින්වතුනි, ඒ පූජනීය වසන්තය කවදාද අපේ හදවතට උදාවන්නේ? ඒ ගැන නිතර මෙනෙහි කරන්ට ඕන. අනන්ත සසරක තිරිසන් ප්‍රේත අසුර අපායේ වැටිලා විඳි දුක මෙතෙකයි නිම්මානය. ඒ බව දන්නේ ගෞතම ශ්‍රීමත් බුදුරජාණන් වහන්සේ. අපට මේ මසසට හෝ පටු බුද්ධියට ඒ බිහිසුණු කටුවර ඉතිහාසය පේන්නේ නැහැ. පේනවා නම් පින්වතුනි, මේ ලෝකේ කවුරුවත් තම නුවගින් හසරැල්ලක් පාන්නේ නැහැ. සසර දෙස බලා කාටද පින්වතුනි හිනහෙන්න පුළුවන්? සංසාරය යනු කඳුළු මුහුදක්, අඳුනා සාගරයක්, ලතැවුල් ජාලාවක්, කාම කෝප දැවිලි මතින් තැවුන පැසවුන ඉතිහාසය සංසාරයයි. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝපුබ්බා කෝටි නපඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං මමඤ්ඤේව තුම්හා කංච. එහෙමයි දේශනා කළේ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් වෙලී බැඳී පැටලී එවන් සසරක උත්පත්ති වාර අනන්ත නිසා ජරා මරණ වාර අනන්තයි. ඔබේ ඔය ඇස් දෙකෙන් පින්වතුනි, ඔබේ ඔය ඇස් දෙකෙන් කිව්වේ සසර ඔබට ලැබුණ දෑසින් හෙළූ කඳුළු ධාරා සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දේශනා කළේ සසරේ බිහිසුණු බව පෙන්වා දෙන්නයි. එවන් සසර ගමනක පින්වතුනි, අපේ ජීවිතවලට අප මුහුණ දීපු දුක්ඛ ජාලාවෝ බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකෙ වෙන කවුරුවත්ම දන්නේ නැහැ. ඒ සියල්ල දක්නා මහාසී මුනිවරයෝ තමයි මේ මහා කාරුණික ධර්මය දේශනා කළේ. එනිසා දැන් ඔබ ඔබේ සැපත ගැන හිතන්න. ඔබට ඔබේ ජීවිතය පිළිබඳව ගෞරවයක් තියෙනවා නම්, ඔබේ ජීවිතය පිළිබඳව අවංක කැක්කුමක් හැඟීමක් තියෙනවා නම්, මෙන්න පින්වතුනි, ඒ ජීවිතය වෙනුවෙන් හැකි උපරිම සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය ක්ෂණ සම්පත්තිය පෑදුනා. දැන් ඔබේ ජීවිතයේ සැනසෙල්ලේ අමා පණිවිඩය ඔබේ සවන් සනසා හදවතට ගමන් කළා. ඔබේ හදවත ඒ උතුම් ශාන්ත බ්‍රහ්මචර්යාවෙන් සම්පාදනය වුණා. ඔබේ ගත කසාවතින් වැසී පෙරවි අති පිරිසුදු ජීවිතයක් ඔබට හිමි වුණා. ඔබේ කය සුදුවතින් වැසී පෙරවි ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ දහම් ප්‍රතිපදාව හදවත තුළ දනුලන්න ලියවන්න පටන් ගන්න කාලය මේ උදා වුණා. ඔබ මා ඇවිද සංසාර ගමනේ භීෂ්මේ නිමා කොට දහම් අමාවැසින් මෙන්න පින්වතුනි ඇදහැදෙනවා ඔබේ මගේ ජීවිත උදෙසා. එනිසා අපි නැවුම්ම සිතකින් පිබිදෙමු මේ ශාන්ති ශාසනයේ. අතීතයේ විඳි දුක මෙනෙහි කරමු, අනාගතයේ එබඳු දුකක් නොවිඳීම පිණිස. සංසාරේ හෙළූ කඳුළු මුහුදු දෙස නුවණින් බලමු. මතු ඒ කඳුළු මුහුදට කඳුළු එකතු නොකිරීම පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණටම ගමන් කරමු. එවන් මහා බුදුවරු සංසාරේ දුර්ලභයි, කලාතුරකින් අපට ලැබුණා අපේම සැනසෙල්ල. ඒ සැනසෙල්ල එනිසා ඒ ශ්‍රීමත් මහා මුනිවරයන් වහන්සේගේ මේ අමා ශාසනයේ හික්මෙන මේ ඇසින්න මොනම පාප ධර්මයකටවත් මඩින්ට ඉඩ තබන්න හොඳ නැහැ. පින්වතුනි, ඒ කාරණේ තරයේ හිතට ගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් සිරිමුව මණ්ඩලයෙන් වදාළ ධර්ම පරයායන් අතර ගිහි පැවිදි අප සියලු දෙනාටම එක ධර්ම පරයායක් දේශනා කළා. අනුවේදනීය ධර්ම පරයායක්. අයි අනුවේදනීයයි කිව්වේ පින්වතුනි, අපි හැමෝම මේ සොයා යන්නේ නැකවරණයක්, සනාත භාවයක්, සුව විහරණයක්, ඒ වගේම නොවරදින අස්වැසිල්ලක්.
ලෝකේ අප්‍රමාණ පිරිසකට සැනසෙල්ල අහිමි වෙලා සතර අපාදුර විවර වෙලා එනිසා අපට පමණක්ම ඒ ගෞතම බුදුසසුනේ සනාත භාවයේ ලබන මම් පෙත විවර වෙලා ලෝකේ අති බහුතර ප්‍රජාවක් සතර අපායේ දෙසට ඇදී යද්දී ඔබ මාවන් ශ්‍රාවකයන්ට පමණක්ම ගෞතම බුදුසසුනේ මේ නොහිම් පිළිසරණේ මාවත විවර වෙලා එනිසයි මා අනුවේදනීයයි කිව්වේ දුර්ලභව ලැබුණ ලාභය ලබන්න ඔබ මා හිමිකම් කිව්ව පින්වතුනි එනිසාම ඒ බුදුරජාණන් වහන්සේ වදාලා සනාථාමේ භික්ඛවේ විහෙරත මා අනාථා මහණෙනි මේ ශාසනය තුල අනාථයන්සේ වාසය කරන්ට එපා පින්වතුනි අනාථ කියන වචනේ ඇහෙනකොට මේ ආදරණීය පිරිස දන්නවා පිළිසරණ අහිමි වීම සාමාන්‍ය ලෝකේ අනාථ භාවය අර්ථ විග්‍රහ කරන්නේ ඉන්න හිටින්න තැන අහිමි වීම කුසට ආහාරයක් අහිමි වීම විලිවසා ගන්නා වස්ත්‍රයේ හිසට සෙවණිය අහිමි වීම නෑමිතුරෝනේ අහිමි වීම ඒ වගේම තමන්ට රැකවරණයක් පිළිසරණක් සුවයෙන් පිරුණ ජීවිතයක් අහිමි වීමට කියනවා අනාථ විහරණය කියලා. පින්වතුනි මේ අමා ධර්මය තුළ පුද්ගලයා අනාථ වීම කියන්නේ ඒ කාරණයටම නෙමෙයි. එතනත් කිසියම් වූ අනාථ භාවයක් තියෙනවා. හැබැයි පින්වතුනි මේ ධර්ම මාර්ගය තුළ අනාථයාය කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍ර ශාසනයේ පිහිට නොලබන පුද්ගලයායි මේ ශාසනයේ අනාථයා කියලා කියන්නේ. මහණෙනි ශාස්ත්‍ර ශාසනයේ පිහිට නොලබන කෙනෙක් නොවන්න එහෙම දේශනා කළා. එනිසා සනාථ විහරණයෙන් වාසය කරන්න අස්වැසිල්ල රැකවරණයක් පිහිටක් ලැබූ කෙනෙක් වන්න සංසාරේ නැමැති ගැඹුරු කටෝර බිහිසුණු සාගරය තරණය කරනුවස් ගෞතම බුදුරජාණන් වහන්සේ දියත් කළ සදහම් රන් නෞකාවට ගොඩ වෙන්න කියලයි පරයාය වශයෙන් දේශනා කළේ. පින්වතුන්ලා මා අප සියලු දෙනා මේ ශාන්ති ශාසනයේ යම් බඳු ඕම පිහිටක් ලබා තිබේ නම් එහිලා ලක්ෂණ මොනවාද? බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කළා. දුක්ඛං හෝ භික්ඛවේ අනාථෝ විහෙරති. මේ ලෝකේ ධර්ම මාර්ගය තුල අනාථ වූ පුද්ගලයා දුකසේ වාසය කරනවා. ඔහුගේ හදේ කිසියම් ඕම දහම් ප්‍රීතියක් නැහැ. ධර්මයෙන් යුතු ප්‍රබෝධයක් ඔහුගේ හදවතේ ඉපදලා නැහැ. එනිසා ඔහු අනාථයෙක්, ඔහුට සතුට නැති වෙච්ච කෙනෙක්. මේ ශාසනයේ සැබෑම පිහිට ලබන ශ්‍රාවකයාගේ ලක්ෂණ කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මාද ඔබද පින්වතුනි අත්‍යන්තයෙන් විමසා බැලිය යුතුමයි. ඇයි පින්වතුනි මම එහෙම කියන්නේ? මේ ජීවිතේ තව කෙටි කාලයක් ඇවෑමෙන් මේ දැස පිය වෙනවා, ආයේ කවදාවත් අරින්නේ නැහැ. මේ කන් දෙක අගුල් වැටෙනවා, නැසී යනවා, මැරී යනවා. ආයේ මේ කන් දෙකෙන් කවදාවත් ශබ්දාසන්ත ලැබෙන්නේ නැහැ. ඒ වගේම නාසය දිවකය මේ ජීවිතය හා සැපදී සියලු ඉඳුරන් සිඳී බිඳී යනවා. ආයේ මේ ජීවිතේ ඒස් ආදිය අරින්නේ නැහැ. එනම් කඳ මල කඳක් වෙනවා. හරියට නිරත්තංග කලින්ගර ඉවත දාපු දර කෑල්ලක් වගේ ප්‍රයෝජනයක් නැති දවසක් මේ ශරීරයට එනවාමයි පින්වතුනි. අහක දාන කුණක් බඳු ශරීරයක්. එහෙම ශරීරයක් දරාගෙන ඒ ශරීරය ඇසුරු කරගෙන පහළ වන චිත්ත පරම්පරාව කුසල සහගත කරගන්නට බැරි වුණොත් තමයි පින්වතුනි අනාථ විහරණයට ඔබ මා ඇද වැටෙන්නේ. එනිසා මේ ධර්ම මාර්ගය තුළ සනාථ විහරණය ලබනු රිසි ශ්‍රාවකයාගේ පළමු ලක්ෂණය තමයි ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති පාති මොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාමි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ආන්න පළමු සනාථ භාවය, පළමු රැකවරණය ශ්‍රාවකයා ලබන කුමක්ද? මේ සසුන් මාවත තුන ගෞතම මහා මුනිවරයන් දේශනා කොට වදාළ උතුම් සීල මාර්ගයක් වේනම්, උතුම් සීලමය ප්‍රතිපදාවක් වේනම් ස්වාමින් වහන්සේලා උදෙසා බඹසරින සුවඳ කැවුන ඒ ආශ්චර්යමත් පාතිමෝක්ෂ සංවර සීලය, ගිහි ශ්‍රාවකයන් උදෙසා යටත් පිරිසෙන් පංච සීලයෙන් සුවඳ කැවුන
ආශ්චර්යමත් සීලමය ප්‍රතිපදාව අඛණ්ඩ කොට අභින්නව අනුමාත්‍ර වරණේ බිය දකිමින් හික්මී තිබේ නම් පස්වසක්ද දසවසක්ද ඉන් ඔබගේ 20 වසක්ද 60 වසක්ද ආශ්චර්යමත් පින්වතුනි. එනිසා මේ ශාසනයේ සැකවරණය ඔබට ලබා දෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වචනයට ඔබ සුවචනම් ඒකාන්තෙන් මා ඔබ අප සියලු දෙනාගේ ජීවිතවල ඒ පළමු මහා රැකවරණය සනාතන භාවය ඒකාන්තෙන් විද්‍යමාන විය යුතුමයි පින්වතුනි. එනිසා ඒ ගැන වැඩි අවධානයක් විශේෂයෙන් මේ ගිහි මහ ජනතාවගේ ජීවිතවල යොමු විය යුතුමයි. මක් නිසාද පින්වතුනි මරණය අභියස තැති ගන්නා තා තැති ගැනීම හටගන්නේම පුද්ගලයාගේ කාය වාග් මනෝ සුචරිතය සම්පාදනය කරගන්නට නොහැකි වීම නිසාමයි. කිසිදාක ඉතිහාසයේ සිල්වතෙක් හැඬු කඳුලින් මැරිලා නැහැ. කිසිදාක ඉතිහාසයේ ඉන්ද්‍රිය සංවරය තිබුණ ඒ වගේම ආජීවයෙන් පිරිසිදු ප්‍රත්‍ය සංමිශ්‍රිතයෙන් යුතු ශ්‍රාවකෙක් කිසිදාක අනාථ භාවයකටපත් වෙලා නැහැ. අන්තිම කෙනෙවරෙත් අව්‍යාජ හසරැල්ලකින් තෘප්තිමත් ජීවිතයක් අවසන් කොට එක්ක මේ ජීවිතේම දුක් සසර නිමා කරනවා නැත්නම් සුගතියක හෝ ඉපිද භව සරණිය නිමා කරනවා. එනිසා මේ උත්තම පළමු ස්නාත කරන ධර්මයේ පිහිට පින්වතුනි අප සියලු දෙනාම අත්‍යන්තයෙන් රඳවා ගන්න ඕනි. ලෝකෙට පෙනුනත් ලෝකෙට නොපෙනුනත්. එනිසා විමසා බලන්න තමන්ගේ හදවිමන ඒසා පූජනීය වුණාද? අපේ ගරුතර මහා සංඝ රත්නයේ හදවිමන සදාකාලෙට පූජනීයයි. බ්‍රහ්මචර්යාවෙන් සුවඳ කැවුන ජීවිතයක් එක දවසක් පවත්වන්න ලැබෙනවා නම් අහෝ එහි ආනිසංස මාවන් ධර්ම කතිකේකට කිසිසේත් කිව නොහැක්කේමය. එනිසා පින්වතුනි මේ අති පූජනීය ස්වාමින් වහන්සේලාගේ හද පුරා නැගෙන බඹසරයේ සුවඳ දෙවියන් සහිත ලෝකේ පවා ආනන්දනීය සතුටකට කැඳෙවුවා. මේ මිහිමත දෙවියන්ගේ පවා වැඳුම් ලබන සුපූජනීය පිරිස තමයි අද ඔබ ඉදිරියේ මේ වැඩ සිටින සදාදරණීය මහා සංඝ රත්නය. ඒ සංඝ රත්නය මේ මිහිමත නොසිටින්නට පින්වතුනි මේ දහම් සක ප්‍රවර්තනය වෙන්නේ නැහැ, නවතිනවා. එනිසා මේ උතුම් ගෞතම බුදුසසුනේ භාරය හදටගෙන ඒ උතුම් අභින්න විසුද්ධ පරම්පරාව අද වෙනකම් පැවැත්වුවා. බලන්න පොඩි ස්වාමීන් වහන්සේලාගේ පටන් ලොකු ස්වාමීන් වහන්සේලා දක්වා මේ පිළි අරගෙන තියෙන වගකීම, මේ ලබා දී ඇති ප්‍රතිඥාව, මේ උත්තම සැනසීමක් බඳු බ්‍රහ්මචාරී ජීවිතය කොයිතරම් මේ මිහිමත ආශ්චර්යමත්ද. ගුණ දන්නෝ, වටිනාකම් දන්නෝ පැසසුන් මුඛයෙන් හැමදාම ඒ ගුණ වර්ණනා කරනවා. ලෝකේ අසඥයන් දුර්ජනයන් බහුල වෙන්න කාමයෙන් ඔද්දල් වූ සිත් ඇතියුන් බහුල වෙන්න බඹසරක සුවඳ හඳුනන්නේ නැහැ. එනිසා මේ සුපූජනීය සංඝ රත්නයේ මාද ඔබද අපද ලැබූ ඉහළම ධනයයි පින්වතුනි මේ පොළොව තලය. එනිසා එහෙම හිතමින් තමන්ගේ ජීවිතයට උදාර අරුතක් මෙමා එකතු කර ගන්නවා යන හැඟීමෙන් පිරිසිදු සීලයක් එක්ක ජීවිතයේ අන්තිම මොහොතට පින්වතුනි එළඹෙන්න. මරණයට එළඹෙන මොහොතේ හැරී බලලා අදුම තරමින් පුද්ගලයෙකුට එක්ක සතියක් හරි ගිහි කෙනෙක් සම්බන්ධයෙන් කිව්වොත් එක්ක සතියක්වත් මම මෙන්න මේ උලාර සීලය අඛණ්ඩ කොට ආරක්ෂා කරලා තියෙනවාය කියන අස්වැසිල්ලවත් ඇත්තමයි නොතිබුණොත් කොයි ලෝකෙ ගිහිල්ලා සැනසීම හදාගන්නද පින්වතුනි. එනිසා මේ අමා ධර්ම දේශනාව හුදු ඔබ කිසියම් ඕම ආකාරයකින් අමුතු ආනන්දයකට පත් කිරීම වෙනුවෙන් නෙමෙයි. මක් නිසාද න ජන කුහනත්තං න ජන ලපනත්තං මේ අමා ධර්මයේ දෙසූ ඒ බුදුරජාණන් වහන්සේ මහ ජනයා පුරතල් කරන්නට පවත්වන්නට ධර්ම දේශනා කළා නෙමෙයි. චීවර පින්ඩපාත සෙනසුන් ලබන රිසි සිතින් ධම් දේශනා කළා නෙමෙයි. පුදු සමත සමාධියේ පමණක් නතර කරන්නට ධර්ම දේශනා කළා නෙමෙයි. දෙව්බඹ පුරයකට යන්න සලස්වන්න පමණක්
ධර්ම දේශනා කළා නෙවෙයි මාර්ගඵල නිවනේ සැනසීම හිම්කොට උපරිම සතුටක් ලබා දෙන්නයි අමා ධර්මයේ පින්වතුනි ඒකාන්තයෙන් ඒ ශ්‍රීමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා එහෙම අමා ධර්මයක් නම් මේ ඔබ අසන්නේ ඒ ධහම ඔබේ ජීවිතයේ කෙටෙක් දුරට පිහිටා පවතීද යන කාරණය විමසිය යුතුමයි තමන්ට අවංකව. එනිසා මේ දූල පුතාලගේ පටන් ජීවිතවලට ඒ සීල සුවඳ පින්වතුනි පිහිටුවා ගන්න කල්පනා කරන්න. මරණය අභියස නැගෙන ඉතා බිහිසුණු අඳෝනා නතර දෙන්නේ යන්නේ එතකොටයි. මතක ඇති නේද සුදත්ත මහා සිටුතුමා අභාව ප්‍රාප්ත වන මොහොතේදී ඒ සරියුත් මහා ස්වාමීන් වහන්සේ සමග කරපු ප්‍රකාශ. ස්වාමීනි මගේ ජීවිතයේ මේ මොහොතේ මේ රූපයට දැනෙන වේදනාව උපමා කිහිපයකින් කිව්වොත් ස්වාමීනි මෙන්න මේ වගේ අමුවේම කිසියම් ඌම තිබුණු ආයුධයක් අරගෙන මගේ හිස් කටුව සිදුරු කරන වෙලාවේ යම් බඳු වේදනාවක්ද පුද්ගලයෙකුට දැනෙන්නේ ආන්නේ බඳු වේදනාවක් අද මට දැනෙනවා මගේ මේ හිස වසා අන්න එහෙම වේදනාවක් මරණය අභියස දැනෙනවා සත්වයාට බෙන්වතුනි. එවන් ආර්ය ශ්‍රාවකයෙකුටත් ඒ වේදනාව එහෙම දැනුණා නම් ඔබ මාමන් කෙනෙකුට නොදැනී තියෙන්න පුළුවන්ද? ශක්තිමත් පුරුෂයෙක් වර මරපටයකින් හිස වෙලා තද්ද කොට මිරි කරනකොට දැනෙන වේදනාව එතුමාට දැනුණා කියනවා මරණය අභියස. කීතු වලට කුස අමුවේ කපනකොට දැනෙන වේදනාව දැනුණා ඒ මොහොතේ මරණය අභියස. ශක්තිමත් පුද්ගලයන් දෙදෙනෙක් ශරීරයෙන් අල්ලාගෙන බුරා නැගෙන ගිනි අඟුරු වලකට ඇතුළු කොට කය දමන තවන මොහොතක දැනෙන වේදනාව ඒ සුදත්ත සිටුතුමාට දැනුණා මරණය අභියස. වැදගත්ම කාරණය පින්වතුනි ඒ දැනුණ වේදනාව මුවින් ශබ්ද රූපයකින් පිට කරන්න ඒ උතුමන් වහන්සේට හැකියාව තිබුණා. ඇයි ඒ සතිමන්ත භාවය නිසා ධර්මයේ පුරුදු කරලා තිබුණ නිසා ආගතාගම ධර්මදරයෙක් නිසා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නිසා. එසේ නොවන් කෙනෙකුට පින්වතුනි ඒ මර දුක නොදැනේවිද? එවන් ආර්ය ශ්‍රාවකයෙකුට දැනුණ මර දුක එසේ නොවූ කෙනෙකුට කිසිසේත් නොදැනී තියෙන්නේ නැහැ. එනිසා අපට තියෙන ඊළඟ බිහිසුණුම මුහුණ දීම තමයි පින්වතුනි සම්මුඛ වීම තමයි මේ ජීවිතයේ අවසාන. ආන්න එතනට පැමිණෙනකොට පුද්ගලයා සීලයෙන් සුවඳවත් හදවත පවත්වා ගත්තොත් පරාජයට පත්වන්නේ නැහැ. පුළුවන් පින්වතුනි මේ දේ කරන්න බැරි කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. ඔන්න ඔය රැකවරණය ගෞතම සසුනේ මා ලබා තිබේදයි අප සියලු දෙනා පින්වතුනි අවංකවම හදවත් වලින් විමසා බලමු. අඩුපාඩු තියෙනවා නම් වහා සකසා ගනිමු. ඕන තරම් මේ බුද්ධ ශාසනයේ කෙනෙකුගේ අතින් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒ අඩුපාඩු හැමදාම ජීවිතේ පවත්වනවා නම් ඒවට හැමදාම අගයක් දීලා ජීවිතේ ඉඩක් දීලා තියෙනවා නම් අන්න එතන තමයි වැරද්ද තියෙන්නේ. කිසියම් ඕම අංශු මාත්‍රයක වැරද්දකට නොයා ජීවිතේ රැක ගන්න ලැබෙනවා නම් අහෝ ඒක ආශ්චර්යමත්. යම් බඳු ඌම ක්ලේශ බලවත් වීමකින් කිසියම් ඌම පාප ධර්මයකින් නැහැවී ගියොත් දුටු වනින්ම හික්මීම මේ ශාසනයේ අනුමත කොට වදාලා. යෝ අච්චයං අච්චයතෝ දිස්වා යතහා ධම්මං පටිකරෝති බුද්ධිහේසා භික්ඛවේ අරියස්ස ධම්ම විනයේ. එහෙම දේශනා කළා. එනිසා මේ ආදරණීය මහ ජනතාවගේ කිසියම් ඌම ජීවිතයේ දෙස බලද්දී අඩුපාඩුවක් වැරද්දක් පේනවා නම් මේ වෙලාව තමයි අවංකව ඒ වැරද්ද මගහරවා ගන්න වෙලාව. ඒ වැරද්දෙන් අත මිදෙන වෙලාව. කායිකවද වාචිකවද මානසිකවද කිසියම් ඌම අබලතාවක් දුබලතාවක් හීන ගතික පුරුද්දක් පුහුදුන් ගතියක් විද්‍යමානව රණුවට ඕලාරිකව පෙනෙනවා නම් පින්වතුනි මේ ක්ෂණ සම්පත්තිය තුළ ඒ සියල්ල මගහරවා ගැනීමේ කැමැත්ත ඇති කරගත යුතුමයි. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ජාය භික්ඛුමා පමත්තෝ මාතේ කාම ගුණේසු රමේසු චිත්තා මා ලෝභ ගුණා ගිලී පමත්තෝ මා කන්දි දුක්ඛ නිදන්ති දයමානෝ. එහෙම දේශනා කළා. ශ්‍රාවකය නැත්නම් භික්ෂුව ඔබ ඒකාන්තයෙන් සසුනේහි ඒකාන්ත කොට පාරමිතාව පුරා ගන්න. ධර්මයේ සම්පාදනය කරන්න. කාම ගුණයන්හි සිතට පැටලෙන්න ඉඩක් තියන්නම එපා.
අමාරුයි තමයි. නමුත් හික්මීම අත්‍යවශ්‍යයි මේ සැනසෙල්ල පතා. ඇයි එහෙම දේශනා කළේ? මා ලෝභ ගුලං ගිලී පමත්තෝ ප්‍රමාදයට පත්තුණු අපානුව දොර වැටිලා රත්තු ලෝභ ගුලි ගිලින්න සිද්ධ වෙනවා. ගිහි වුණත් පැවිදි වුණත් ඔබ වුණත් මා වුණත් අප කාටත් පින්වතුනි. මේ ඇත්ත කතා නොකර කොහොමද? කතා කළ යුතුමයි. මේ ඇත්ත අසා නොසා ඉඳලා හරියන්නේ ඇසිය යුතුමයි. මේ ඇත්තට සමන්පත් අගුලුලා ඉඳගෙන හරියන්නේ විවර කළ යුතුමයි. මොකද පින්වතුනි මම එහෙම කියන්නේ මේ පිරිස මොනතරම් උනන්දුවකින් උද්‍යෝගයකින් පුරපු පිනකින්ද මේ උත්තම මනුස්ස ලෝකෙට මේ ඇවිල්ලා තියෙන්නේ. ආපත ගියාට ආපු ගමනක් නෙමෙයි. ගස් වලින් ගෙඩි පොළවට වැටෙනවා වගේ මව් කුසට ආවා නෙමෙයි. හොඳම හොඳ පැතුමක්, ප්‍රාර්ථනාවක්, පුණ්‍ය ශක්තියක් හදින් දරාගෙන ආපු ගමන. පින්වතුනි හිතනවාද කෙනෙකුට ගිහි ගෙදරින් ඈත් වෙලා ආකස්මිකව ඉබේට මේ ශාසනයට එන්න පුළුවන් කියලා. ඒ අතර ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට ලේසි දෙයක් නෙමෙයි. සැරියුත් මාහිමියන්ගේ ඉතිහාසය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද දන්නවද? යෝ පබ්බජී ජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි. මනෝරම්‍ය වූ කාමයන් හැරදමා අවසන් ආත්ම භාව සියේදීම යටත් පිරිසේ තාපස ප්‍රෞಢාවෙන් හෝ පැවිදි වී බ්‍රහ්මචර්යාව රැකලා තියෙනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. ඒ වගේම මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේ. ඒ කියමුනේ පින්වතුනි මනුස්ස ලෝකේ ගත කරපු අවසන් ආත්ම භාව 500ම ඒ උතුම් බඹසර සිල් රැකලා තියෙනවා. පුදුමයි නේද? එහිම සිල් රැකගෙන ආපු පිරිසක් තමයි අවසන ගෞතම සසුනේ ඒ ශ්‍රීමත් වූ කීර්තිය ඉතුරු කළේ දෙවි මිනිසුන් වෙනුවෙන්. අග්‍ර ශ්‍රාවක වරුන් ලෙස පූජනීය වුණේ. එනිසා මේ පෙර පුහුණුවක පාරමී ගමනක ප්‍රතිපදාවක යෙදෙන ගමනේ එක්තරා මිහිරි සටහනක්. කාගේද? අපේ මේ ස්වාමින් වහන්සේලාගේ. මේ උතුම් පෙර ජීවිත ගණනාවක් පුරාවට මේ කයද මේ හිතද කසාවතට බබසරට ඉතා හොඳින් පුරු කරලා පේ කරලා තියෙනවා. ඒ පුහුණුවට පුරුද්දට තමයි මේ ජීවිතේ අමා බුදු ගුණ අමා බුදු බල සවනත වැකුණ පමාවට මෙමාහටත් හොඳයි ඒ උතුම් පැවිදි ජීවිතය කියලා. ඒ දුෂ්කර වූ එහෙම නැත්නම් ගැලවෙන්න අමාරු කාමයන්ගෙන් ගැලවෙලා සසුන් වැඩ පිළිවෙලට උතුම් පැවිදි ජීවිතයක් දරාගෙන අවතීර්ණ වුණේ. එනිසා මේ සසර ගමනේ පුරන පාරමිතාවක මනෝහර සතහන මේ උතුම් කවදා හෝ දවසක පින්වතුනි වැඩි ඈතක නෙමෙයි. නොබෝ අනාගතයක සව් කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලා බවට පත් වෙනවා. එනිසාම අද ඔබේ ඇසින් ප්‍රිය ඇසින් මේ බලන්නේ එදා මේ මහා පොළොව මත විරාගිකව විරාජිත වන මහා රහතන් වහන්සේලා ලෙස. ඔබේ වැඳුමද බුහුමනද ඔබේ සිල්පසයෙන් කරන උපස්ථානයද මේ උතුමන් වහන්සේලාට. එනිසා මේ ඇසිල්ල සුළු පටු නෑ පින්වතුනි. එනිසා හිතට ගන්නට මා කන්දි දුක්ඛ මිදන්ති දෛනමානෝ බුදුරජාණන් වහන්සේ වදාළා අහෝ මට මේසා දුකක් උරුම වුණා කියලා හඬන්න වැඩ කරගන්න එපා. එනිසා ඒ උත්තර පිළිසරණ මේ ශාසනයේ ලබන්න. එදා මෙදා තුර පිළිසරණ ලැබූ ශ්‍රාවකවරු කොයිතරම් සතුටින්ද පිරිනිවන් වැඩියේ. කොයිතරම් සතුටකින්ද පංච සුද්ධාවාස වලට වැඩම කළේ අනාගාමී වෙලා. කොයිතරම් සතුටකින්ද පින්වතුනි මඟඵල ලබා මේ ජීවිතයෙන් සමුගෙන ගියේ. බලන්න හිතලා එහෙව් ශ්‍රාවක වරුන්ගේ හදවතින් හදවතට ගමන් කොට අපට ලැබුණ පණිවිඩය නේද මේ අමා පරියාප්ති දේශනාව. එනිසා මේ ගෞරවණීය දහම් හද විවර කොට ඇසිය යුතුයමයි සදා කාලයේද පින්වතුනි. මේ කන් දෙක බාල බොළඳ දෙතිස් හිස් කතාවකට යොමු නොකළ යුතුයමයි. තමන්ට තමන් ආදරේ වේනා. තමන්ට තමන් මිතුරෙක් වේනා. හොඳට බලන්න මම මගේ ජීවිතේ ඇත්තටම මම මිතුරෙක් වෙලාද? ඇත්තටම මම මිතුරෙක් විය යුතු ධර්ම මං කෙරෙහි පිහිටුවාගෙනද තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු කෙනෙක් ඒකාන්තයෙන් මේ අමා ධර්මයේ අසමින් බහුසුත කෙනෙක් වෙන්න ඕන. පුනච පරම් වික්‍රමේ වික්ඛු බහුසුතෝ හෝති සුත ධර්මෝ සුත සම්නිච්ඡයෝ එහෙම දේශනා කළා.
සූත්‍ර වශයෙන්, විනය වශයෙන්, විජම්බන වශයෙන් හැකි පමණින් මේ අමා දහම් අසමින් පින්වතුනි රන් කෙන්ඩියක සිංහ තෙල් සවිසිව යම් බඳු ඕම ධර්මපරයාය මේ හදවතේ පිහිටුවා ගන්නට ඕන. අහල ඇති සෝතානුදත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුත්තගේය ව්‍යාකරණ ගාථා උදාන වශයෙන් අංග 9කින් යුතු ශාස්ත්‍ර ශාසනය පරියාප්ති වශයෙන් පිරිසුදු සීලයක පිහිටා හදාරා ඇති ශ්‍රාවකයා ගිහි වුණත් පැවිදි වුණත් එපින් බලයෙන් ඔහු උපදිනවා දෙව් පුරයක පින්වතුනි. එහෙම ඉපදෙලා ටික කාලයක් යනකොට ඔහුට වැටහෙනවා මම පෙර ජීවිතේ මෙන්න මේ මාමා ධර්මයක් අහලා ඉගෙනගෙන වාචෝද්ගත කරලා නුවණින් සම්මර්ෂණය කළා නේද? ආන්නේ ශ්‍රාවකයාට දෙව්ලොවදී ඒ අමා ධර්මය අවබෝධ වීම පිණිස පින්වතුනි පූර්ව භාග ප්‍රතිපදාව පෑදෙනවා. අවස්ථාවක් එනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභු පිළිවෙලින් ඒ මාර්ගඵල ලැබෙන ඒ අමා ධර්මය පුහුණු කිරීමේ, ඇසීමේ, මෙනෙහි කිරීමේ, ඉගෙන ගැනීමේ ආශ්චර්යමත් අනුහස නිසා. එනිසා මේ ධර්මයේ ඉගෙන ගන්න සංඝ රත්නයේට ඒ මහා ලාභය තියෙනවා අනාගතේ. එනිසා මේ ජීවිතයේ මේ උතුම් මගඵල ප්‍රතිමේදී යමෙකුගේ යම් පුද්ගලික අඩුවක් නිසා වැරදිලා ගියොත් එහෙම කෙනෙක් මේ දහම් ඉගෙන ගැනීමෙන් බහුසුත වීමෙන් ලබන ප්‍රතිලාභය මතු මගඵල නිවන හිම් කොට හැම සපතක් මුදා කරනවා. අන්න එබඳු රැකවරණය අප අභියස තියෙනවා. එනිසා පින්වතුනි මේ හැම වචනයකින්ම හැකි හැම ආකාරයකින්ම ඔබව දිරිමත් කරන්නේ මේ ධර්ම මාර්ගයේ ඇති නැවුම් බව අඟවන්න. ඇල්මැරුණ මලානික හිතකින් ගතකින් ජීවත් නොවෙන්න. ලැබිච්ච මිනිස් ජීවිතේ උතුම් බඹසවි පිරිසුදු සීලේ සෑම තත්පරයකටම ධර්මයෙන් වටිනාකමක් ලබා දෙන්න. රත්නාකරයක් බඳු බෝධිපාක්ෂික ධර්ම තමා කෙරෙහි පිහිටුවා ගන්න. මේ කරුණාවෙන් කරන ආමන්ත්‍රණය පින්වතුනි මේ ධර්මයෙන් සිද්ධ කරන්නේ. එනිසා බහුසුත භාවය ධර්මධාරී භාවය අප හැම දිනකටම මහෝපකාරයි. ඒකෙන් කියවෙන්නේ නැහැ හැමෝටම එකසේම මේ අමා දහම් කටපාඩමේ පැවැත්විය යුතුයි කියලා. එනමුත් පින්වතුනි පුළුවන් පමණින් තමන්ගේ ශක්ති පමණින් උද්‍යෝගී උනන්දුවෙන් ඒ දේ සිද්ධ කළ යුතුමයි. අනිත් එක තමයි මේ ධර්ම මාර්ගයට පිවිසෙලා යම් ශ්‍රාවකයෙක් පින්වතුනි මේ ධර්මයේ ගෞරවාදරයෙන් අසමින් ඉගෙන ගන්නමින් පුහුණු කරනකොට ඔහුට සෑහෙන කාලයක් ගත වෙනකොට විහිසක් නැතුව අයත්යෙන් මේ ධර්මයේ හිතේ වැදෙන දවසක් එනවා. ඒක ඕනම කෙනෙකුගේ ජීවිතේ විද්‍යමාන කරගන්න පුළුවන්. එනිසා දෙවන මහා රැකවරණය තමයි මේ සාන්ති ශාසනයේ ධර්මයේ අසමින් බහුසුත වීම. පිරිසිදුවට පිළිවෙලට පින්වතුනි අපට තියෙනවා අභින්න පරම්පරාවක්. එය හඳුන්වන්නේ තේරානු තේර පරම්පරාවේවත් තේරවාදී කියලා. අපි එහෙම විශේෂණ කරන්ට උවමනක් නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු සංඝ රත්නයේ විසින් අපට සුරක්ෂා කර දීපු ධර්මය. පින්වතුනි ආන්නේ ධර්මයේ ගිහි වුණත් පැවිදි වුණත් ඉගෙන ගත යුතුමයි. මේ උතුම් පුණ්‍ය භූමිය පින්වතුනි ආන්නේ ධර්මය විශාල සංඝ පිරිසකට ඊටාම උසස් ආකාරයෙන් උරුම කර දෙන පුණ්‍ය භූමියක්. එනිසා මේ ස්වාමීන් වහන්සේලා ඒ අමා දහම් ගෞරවාදරයෙන් හිතට ගන්නා පිරිසක්. තව බොහෝ දෙනෙකු වෙනුවෙන් හදවතේ දරාගෙන දහම් සකස්සේ ප්‍රවර්තනය කරන්න සැරසෙන සුපූජනීය සංඝ පිරිසක්. එනිසා අපට මහා සම්පතක්. පින්වත් ස්වාමීන් වහන්සේ මේ පොළොවට මේ දෙරණට මේ බුද්ධ ශාසනයට මාර්ග මණිකක් පින්වතුනි. ආන්නේ හැඟීම හදවතේ ඇති කර ගන්න ඕන. මේ මහා සංඝරත්නය දකිනකොට මේ උත්තමය මතු මේ අමා දහම් ඉගෙනගෙන ලෝකයට දේශනා කරනකොට බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ ගැන පහදීවි. අමා ධර්මයේ ගැන පහදීවි. සංඝරත්නය ගැන පහදීවි. දාන සීලාදී පිළිවෙතට අවතීර්ණ වේවි. පාපය නැමැති කුණු කන්දල් දෝවා හරීවි. සදහම් අමා සලිලයෙන් ලතිත හදවතක් හදාගෙන
මේ ලෝකේ සැනසෙන්න මඟ හසර විවර කරાવી. ආන්‍ය අභින්න පෙළපත තමයි සාදු පූජිතව අද අප ඉදිරියේ වැඩ සිටින්නේ. එනිසා පින්වත්නි සීලවන්තව බහුශ්‍රුත වෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට පුනච පරම් භික්ඛවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ. ඔන්න ඔය කාරණයක් තිබිය යුතුමයි මේ සසුනේ රැකවරණය ලැබීම පිණිස. මොකක්ද පින්වත්නි ඒ කියුනේ? මේ ශාසනය තුළ ඒකාන්තයෙන් අපි හැමෝගේම හදවත කල්යාණ මිත්‍රයා කෙරෙහිම නැමීගෙන පවත්වන්න ඕන. කල්යාණ මිත්‍රයා හා සාධනව පවත්වන්න ඕන. කල්යාණ මිත්‍රයා හා අනුකූලව පවත්වන්න ඕන. මේ ශාසනයේ කල්යාණ මිතුරු පිරිස තමයි අපේ මේ සංඝ රත්නය. ඒ ස්වාමීන් වහන්සේලා අපට අතිශයින් කල්යාණ මිත්‍රයි, ප්‍රියයි, භාවනීයයි, මිහිරි වචනයෙන්, සත්‍ය වචනයෙන්, නිධානවත් වචනයෙන්, අර්ථවත් වචනයෙන්, එනම් සදහම් අමා වචනයෙන් අපේ ජීවිතවලට දෙන ප්‍රාණය පින්වතුනි අනුපමයි. එනිසා මේ සම්බුද්ධ ශාසනයේ මේ ගිහි මහා ජනතාව අද මේ ලබන්නේ කල්යාණ මිතුරු මහා සංඝ පිරිසකගේ දසුන ඇසුර පෛරුපාසනය පින්වතුනි. එනිසා මේක සුලබ්ධ ලාභයක්, දුලබ්ධ ලාභයක් නෙමෙයි, මනාව ලැබූ ලාභයක්, නොමනාව ලැබූ ලාභයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍රයා ලැබුවාම ඊළඟට ඒ ශ්‍රාවකයා පුනච පරම් භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝව චස්ස කරණීයේහි ධම්මේහි සමන්නාගතෝ පදක්ඛිනග්ගාහි කමෝ. මේ ශාසනයේ ශ්‍රාවකයා සුවච කෙනෙක් වෙන්න ඕනේ. කා ඉදිරියේද අප සුවච වන්නේ? සුවච වීම යනු කීකරු වීම, අවනත වීම, ඒ වගේම අනුකූල වීම. කා ඉදිරියේද? තුනුරුවන් වහන්සේලා ඉදිරියේ, එකී සත්පුරුෂයන් වහන්සේ ඉදිරියේ, ගුරු ස්වාමීන් වහන්සේලා ඉදිරියේ, ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යායන් වහන්සේ ඉදිරියේ, ගිහියත්තුනම් සංඝ රත්නයේ ඉදිරියේ ඒ සුවච භාවයේ පින්වතුනි තිබිය යුතුමයි අත්‍යන්තය. ඒ සුවච භාවයේ පරම මෛත්‍රී සහගත හැසිරීම. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහනුවර සිටු කුණයක සිටු කුමාරයෙක් ඉපදුණා. ඒ සිටු කුමාරයාගේ මුහුණ, ශරීරය, රූපය හරිම ප්‍රසාදජනකයි. දුටු වනින්ම නෙතද සිතද වසඟ වෙලා යනවා ඒ ලස්සන රූපයට. ඒ රූපය දැකපු වස්සකාර නැමැති මගධ මහා අමාත්‍යවරයාට මෙහිම අදහසක් පහළ වුණා. මේ ලස්සන සිටු කුමාරයාට, මේ පොහොසත් සිටු කුමාරයාට, මේ දැකුම් කරු සිටු කුමාරයාට මගේ දියණිය විවාහ කළ දෙන්න තියෙනවා නම් මේ මහා මාත්‍යවරයා සිටු කුමාරයා මුණ ගැහිලා යෝජනාවක් කරා, පුත්‍රය ඔබ කැමති නම් මගේ පවුලේ විශාල ධනයක් සමග දූ කුමාරිකාව විවාහ කරලා දෙනවා. නමුත් මේ රන්මන් සිටු කුමාරගේ හදවතේ එබඳු බාල ගණයේ ග්‍රාම්‍ය කාමක පැතුමක් නැහැ. ඒ කුමරුගේ හදවතේ තියෙන්නේම ගිහි ගෙදරින් නික්මිලා ගොයින් සම්බුදු සසුනේ පැවිදි වෙන්න. ඒ කුමාරයාට පින්වතුනි මුල් කාලෙම ඇසුරක් ලැබුණා. කාගේ ඇසුරද? දම් සෙනෙවි සරියුත් මහ උතුමන් වහන්සේගේ ඇසුර. පුංචි කාලේ ඉඳන්ම හැදුනේ වැදුනේ ඔස්මහත් උනේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ඇසුර යටතේ. එනිසා ඒ සිටු කුමාරයාගේ හිත නැවී ගියා පැවිද්ද පිණිස. නොබෝ කාලයකින් භද්‍රම යෞවනයේ අභියස ඒ සිටු කුමාරයා පැවිදි වුණා. හරිම සුවතයි, හරිම කීකරු. කිසිදාක ගුරු උතුමන් වහන්සේ කෙරේ හදවතේවත් පවිටු චේතනාවක් නැහැ. මා කියන්නම් ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ තිබුණ ගුරු වැතියේ ස්වභාවය පින්වතුනි. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්නට. මේ ස්වාමීන් වහන්සේ තාම සාමණේර, උපසම්පදා වෙන්න වයස මදි, 20 වස් පිරිලා නැහැ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සියලු උවටන් ආදරයෙන් කරනවා. දවසක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බලවත්සේ ගිලන් වුණා. ඊට සරිලන බෙහෙතක් සොයාගෙන එන්න බලන පච්චූස කාලේ, ඒ කියන්නේ අරුණාලෝකයට ආසන්නයේම වගේ වන අරණේ කුටියෙන් නික්මිලා සාමණේර වූ මේ ස්වාමීන් වහන්සේ, උත්තර ස්වාමීන් වහන්සේ වැඩම කළා. දැන් වැඩම කළේ බෙහෙතක් සොයාගෙන එන්න උපාධ්‍යායන් වහන්සේට. මෙහෙම සොයාගෙන එන්න වඩින ගමනේ
මේ පාත්‍රය එක්තරා තලාකයක නැත්තම් එක්තරා පොකුණක අපි හිතමුකෝ වැවක කියලා ඒ බඳු පැන් සනීපයක් ඇති තැනක ඉවුරේ තබලා ස්වාමීන් වහන්සේ මුහුණ දෝවණය කරගන්න, දෑත සෝධෝවණය කරගන්න, ගත දෝවණය කරගන්න මේ දිය පහස ඇති තැනට වැඩම කළා. පාත්‍රයේ තියෙන දැන් ඉවුර තුල තියලා. ඉතින් මේ වෙලාවේ නොසිතූ යමක් සිද්ධ වුණා. එදා රාත්‍රී රජගහ නුවර එබඳු ඉසුරු කුලයකට හොරු පැනලා ධනසාරය අරගෙන දැන් ඉර උදාවෙන්ට ඔන්න මෙන්න තියෙදි පලා යනවා. කොහොම හරි මිනිස්සු දැනගෙන එකතු වෙලා හඹාගෙන එනකොට මේ පුද්ගලයා දුවන්නේ අර ස්වාමීන් වහන්සේ මුහුණ දෝවණය කරන තරාගයට සමීප තැනකින්. දැන් මේ ධනසාරය කර තියාගෙන යන්න බෑ. ඒ නිසා මොකද කළේ? පණ බේර ගන්න ඕන කියලා කහවණු පොදියක් දැම්මා අර ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට. දැම්මට පස්සේ පින්වතුනි දැන් පහසුවෙන් දුවන්න පුළුවන්. මේ සොරා දුවලා ගිහිල්ලා බේරුණා. හඹාගෙන එන අයිතිකාරයෝ පාත්‍රයේ ඇති රන් කහවණු පොදිය දැකලා තොරතුරු නොම විමසා හිතුවා මෙන්න සොරා. කාගෙනද හිතුවේ? අර සාමණේර ස්වාමීන් වහන්සේ ගැන. අල්ලගෙන අත් දෙක ගැට ගහලා අරන් ගියේ කාලඟටද අර මගධ මහා මාත්‍යවරයා වන වස්සකාර අමාත්‍යවරයා ළඟට. එතුමා තමයි රජතුමාගේ නඩුහලේ නඩුහන විනිශ්චය මහා මාත්‍යවරයා. අන්න අවස්ථාව පැමිණුණා වෛරය පිරිමහන්න. මොකක්ද වෛරය? ගිහි ගෙදර ඉන්න කාලේ මගේ දුව සරණ පාවා දෙන්න හැදුවා. ඒකත් එපා කියලා ආඩම්බරයට ගිහිල්ලා ශ්‍රමණ පාසන්දයන් අතර පැවිදි වුණා. දැන් මෙන්න වැරද්දක් කරලා අහුවෙලා තියෙනවා. මේ ඇත්ත නැත්ත විමසන් නැතුව දඬුවමක් අනකලා බිහිසුණු දඬුවමක්. දන්නවදී දඬුවම මොකක්ද? දහවල අමු අමුවේ උල තියන්න. අමු අමුවේ උල තියනවා කියන්නේ පින්වතුනි තියුණු උලක් අරගෙන පොළවේ හිටලා අධෝ මාර්ගයට ඒ උල ප්‍රවේශ වෙන්න සලස්වන අද්දික පිටුපසට කරලා ගැට ගහලා නිකන් හිතන්න මැස්සෙක් මදුරුවෙක් විදින පමාවට කොච්චර වේදනාවක් අපේ ඇඟට එනවද? එහෙව් එකේ උලක් ශරීරයේ සිදුරු කරගෙන බහිනකොට පින්වතුනි මේ ස්වාමීන් වහන්සේගේ හදවතේ තිබුණ මෛත්‍රිය, හදවතේ තිබුණ ගුරු බැතිය කොච්චරද කියනවා නම් මේ උල උඩ ඉඳන් කල්පනා කරපු දේ ඔබ දන්නවද? සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ලෙඩේ උස්සන්න වෙයිද දන්නේ නැහැ. අදින් පස්සේ කවුද බෙහෙත් ගෙනල්ලා දෙන්නේ? කොහොමද සාරිපුත්ත ස්වාමීන් වහන්සේට උපස්ථායක නමක් ලැබෙන්නේ? ස්වාමීන් වහන්සේගේ ලෙඩේ සුවපත් වෙලා ස්වාමීන් වහන්සේ සිද්ධ කරන මහා දහම් මෙහෙවර ලෝකෙට සිද්ධ කරන්න ලැබුණොත් අහෝ කොයි තරම් ලාභයක්ද? දැන් මේ මඟඵල ලබා නෙමෙයි පින්වතුනි මෙහෙම කල්පනා කරන්නේ. තාම ඉන්නේ පුහුදුන් භූමියේ. යටත් පිරිසෙන් සක්කාය දිට්ඨියවත් නැති කරලා නැහැ තාම. එහෙව් ඉඳගෙන උලක් උඩ අන්ත වේදනා විඳින්න හිතේ මෙනෙහි කරන්නේ තමන්ගේ උපාධ්‍යායන් වහන්සේට උපස්ථාන කරන්න බැරි වෙලා යන එක ගැන. අන්න බලන්න පින්වතුනි හදවතක තිබුණ සුවච භාවය, කීකරු භාවය, ගුරු බැතිය. ඉතින් මේ ආරංචියට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ උතුමෝ සියලු දෙනාම පාහේ මේ උත්තර සාමණේරයන් උල තියලා තියෙන තැනට වැඩම කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විස්මිත බුදු වැසින් බලවදාලා උත්තරයන්ට කෙබඳු පිහිටක්ද මෙමා විසින් සිද්ධ කළ යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ දැකවදාලා මම මේ උත්තර සාමණේරයන්ගේ හිස දකුණු ශ්‍රී හස්තයෙන් පරාමර්ශනය කරලා කර්ම විපාකයක් පැමිණි බව කියා දීලා අමා ධර්මයේ ඇසෙන්න සලස්වන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ අහසට පැන නැගිලා දකුණු ශ්‍රී හස්තය සුරක්තවර පංසු කූල ගර්භයෙන් එළියට අරගෙන ඒ හිස පිළිමදමින් උත්තරය ඔබම කරපු කර්මයක් ඔබ ලුහු බැඳ පැමිණෙන්නේ ඔබට පීඩා පිණිස ඉදිරිපත් වෙලා තියෙන්නේ. පෙර ඈතින් ඈතට ගියපු ජීවිතයකදී ඔබ එක්තරා මැස්සෙක් අල්ලගෙන මැස්සගේ අගෝ මාර්ගයට තුනී ඉරටුවක් ප්‍රවේශ කරලා තියෙනවා. ආන්නේ විපාකයට ඔබ ජීවිත ගණනාවක් මේ විදිහටම උල ඉඳලා මැරිලා ගියා.
මේ ඔබේ අන්තිම විපාක වාරයයි. සතෝ සම්පජානකාරීව ඉතින් දැන් අදිවාසනය කරන්ට හැඬීමෙන් වැළපීමෙන් සෝ අඳෝනා නැංවීමෙන් උත්තරය පලක් ඇත්තේ නැහැ. එනිසා මේ අමා ධර්මයේ මා ඔබට දෙසූ අයුරින්ම දැන් මෙනෙහි කරන්න. පින්වතුනි, ඒ දකුණු ශ්‍රී හස්තය බුදුරජාණන් වහන්සේගේ සාමණේර නමගේ හිස තබා පරාමර්ශනය කරනකොට මුළු ගතම සිහිල් වී නිවිලා ගියා. කොච්චරද කියනවා නම් අදෝ මාර්ගය සිදුරු කරගෙන ඇනෙන උලේ වේදනාව දැන්වේ නැහැ. අන්න බලන්න බුදු බණේ බුදු අනුමාස. මේ උතුම් පෙර ඈත ජීවිතයක මහා කල්ප 30000කට එහා පැත්තේ සුමේධ නම් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ එක්තරා හිමංකුල් වන අරණ ප්‍රදේශයේ හැසිරිච්ච සිද්ධ විද්‍යාධරයි එතුමාට අනුකම්පාවෙන් සුමේධ බුදුරජාණන් වහන්සේ හිමංකුල් වන අරණේ එබඳු සෛල තලාවකට වැඩමකොට දැහැනට සමවැදුණා. විද්‍යාවේ බලයෙන් අහසින් යන මේ විද්‍යාධරය දැක්කා. රැස් විහිදෙන සුමේධ බුදුරජාණන් වහන්සේ අහසින් පොළොවට බැහැලා කිනිහිරි මල් 3ක් අරගෙන සම්බුද්ධ පූජාවක් වේවා කියලා පූජා කළා. පින්වතුනි, සුමේධ බුදුරජාණන් වහන්සේගේ විස්මිත බුදු බලය නිසා ඒ මල් 3 ඡත්‍ර පිට ඡත්‍ර ධර්මෝ වගේ සුමේධ බුදුරජාණන් වහන්සේගේ සිරස් මණ්ඩලයට ඉහළින් ඡත්‍රාකාරයෙන් පිහිටියා. දුටු විද්‍යාධරයාගේ හිත අපමණ පැහැදීමකින් පැහැදුනා. බුදු සිරිපා වන්දනා කළා. ඒ ජීවිතේ තමන් බොහෝ පින් රැස් කරගත්තා. මහා කල්ප 30000ක් සුගතියෙන් සුගතියට පැමිණ තමයි ඒ අතර සිද්ධ වෙච්ච කිසියම් අකුසලයකට ඇති මෙබඳු බිහිසුණු දුකකට මුහුණ දුන්නේ. එදා ඒ බුදුරජාණන් වහන්සේට මල් 3ක් පූජා කිරීමේ පින මෙන්න මෙදා මඟඵල නිවන රැගෙන තමන්ගේ හදවතට ආශිංසනයේ පිණිස පැමිණිලා බුදුරජාණන් වහන්සේ අමා ධර්මය පින්වතුනි දේශනා කළා. උත්තර සාමණේරයන් වහන්සේ පිළිසිඹියා සතර සහිතව මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ශරීරයේ කුණු රොදක් වගේ සැහැල්ලු වෙලා පින්වතුනි අහසට පැන නැගුණා. අරහත් ඵල විමුක්තියේ පැමිණීම සමගම අර තුවාලයේ සනීප වුණා. වේදනා අතුරුදා වුණා. පැමිණ සිටි මහා ජනතාවට පෙනෙනසේ අහස් කුසේ මහා පෙළහරක් දක්වලා බුදු සිරිපා සිඹ අවසන වන්දනා කළා. මම මේ සිහිපත් කළේ පින්වතුනි අන්න එහෙම ගුරු බැතියකින් සුවච භාවයකින් පිළිපන් ශ්‍රාවකවරු තමයි මේ ශාසනයේ එහෙම ජීවමානයක් විද්‍යමාන කරලා පෙන්වුවේ දෙවි මිනිසුන්ට. හිතන්න තැනක් පින්වතුනි. එනිසා මේ ශාසනය ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන උපරිම ආදරයක් සුවච භාවයක් හැම හිතකම පැවැත්විය යුතුමයි පින්වතුනි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා එසේ සුවච වෙමි මේ ශාසනයේ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ කිංකරණීයානි කලමනා කිසියම් ඌම කෘත්‍යයන් වේනම් පාත්‍රාවත චීවරවත සේනාසනවත කිසියම් ඌම වතක් වේනම් ඒ වත ඔවුන් අතර මෛත්‍රියෙන් යුක්තව අප්‍රමාදීව සම්පාදනය කරනවා. ගිහි අයට තියෙනවා ගිහි වත. ආන්නේ ගිහි වත මේ පිරිස පුරනවා. චීවර පින්ඩපාත ආදීන් සංඝරත්නයට උවටැන් උපස්ථාන කරමින් ඒ උතුමන්ගේ පහසුම සුවය හොයා බලා උපකාර කරමින් දක්වන ඒ අනුග්‍රහය සමග ගිහි සීලයෙන් සිල්වත් වෙමින් ගිහි ප්‍රතිපදාව ආරක්ෂා කිරීම. ආන්නේ තුළ සංඝ රත්නයට උපස්ථාන කළා වෙනවා. මවුටද පියාටද ආදරණීය නෑමිතුරන්ටද සැලකුවා වෙනවා. සත්පුරුෂයෙක් ලෙස මහ පොළොවේ පණ රැකගෙන ජීවත් වුණා වෙනවා. පින්වතුනි, මේ ශාසනය තුළ ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් ඒ පූජනීය භාවයේ පිවිතුරු හැසිරීම අදත් මේ මහ පොළොවේ විද්‍යමානයි ජීවමානයි. අපේ මේ ස්වාමින් වහන්සේලා ඔවුනොවුන් අතර පුදුම සබැඳියාවකින් ඒ සැබැඳීම මේ ලෝකේ සාමාන්‍ය මිනිසා සලකන ගේහසිත බැඳීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ අඤ්ඤමඤ්ඤං පිය චක්ඛෝහි සම්පස්සමානෝ අඤ්ඤමඤ්ඤං පිරෝධති භූතෝ. ඒ කියන්නේ කිරි දිය වගේ මිශ්‍ර වෙලා ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්ට කියලා. කාටද? සංඝ රත්නයට. කිරි දිය වගේ මිශ්‍ර වෙමින් ප්‍රිය ඇසින් බලමින් අදටත්
මේ මහා සංඝරත්නය ඔවුන් අතර පුදුමාකාර සෙනෙහසකින් වාසය කරනවා. ඒක මේ ශාසනයේ පැවැත්මට හේතුවක්. තමන්ගේ සනාත භාවයට ඒකාන්තයෙන් හේතුවක්. අහල ඇති නේද සුඛා සංඝස්ස සාමග්ගී කියන අමා බණපදය. බුදු උපත ලෝකේ දුර්ලභයි, අමා ධර්මයේ ඇසීමද දුර්ලභයි, සංඝ රත්නයේ සමගිය දුර්ලභයි. ඒක සැපතට කාරණයක්. මේ පූජනීය මහා සංඝ රත්නය ආන්නේ සාමග්‍රික ධර්මය රකිමින් මේ මහා පොළොවේ ජීවත් වෙනවා. එනිසා පින්වතුන්ලාගේ ඔය පින්බර දැස් විවර කොට අහෝ මේ සැරියුත් මුගලන් පරම්පරාවේ මුනි උතුමෝ නේද කියලා සාදු සිතින් බලන්ට ඕන. අනුමෝදන් වෙන්න ඕන. ඒ පින ලබන්න පින්වතුනි ඇස් දෙකක් ලැබපු වෙලාවේ, ඒ පින ලබන්න කතා කළ හැකි කටක් ලැබෙච්ච වෙලාවේ සාදු හඬින් අනුමෝදන් වෙමි. පින්වතුනි ඒක ඔබට රැකවරණයක්, මටද රැකවරණයක්. රැස් කරපු පින කවදා නමුත් පිසුපසින් නැවිලා අපව සනසනවාමයි. මට මතක් වෙනවා පින්වතුනි මිහිරි තවත් කෙටි බණ කතාවක්. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මහා කල්ප 92කට වාගේ එහා පැත්තේ. ඒ බුදුරජාණන් වහන්සේ දවසක් පින්වතුනි තැන් පහසු වෙලා අන්දන සිවුර විතරක් ඇඳගෙන ඒ දිය පොද මෙහෙලී යනතුරු එලි මහානේ වැඩ ඉන්නවා. ඒ තොටමුණ ළඟ වැඩ ඉන්නවා. ඒ සමීපයේ තියෙනවා අතුපතර වීදියේ දැවැන්ත වෘක්ෂයක්. මේ වෘක්ෂයේ හිටපු දේවතාවා දැක්කා. ඒ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ශ්‍රී ශරීරයේ ලස්සන. පින්වතුනි ලස්සන අවිවරණීය වූම ලස්සන. කාටවත් ඒ ලස්සන කියන්න බෑ. මේ දේවතාවා ඒ ලස්සන දැකලා කරපු දේ ඔබ දන්නවද? මේ දේවතාවා හයියෙන් hina වෙලා අත් දෙක එකතු කරලා සතුට පළ කරමින් අප්පුඩි ගැහුවා. අපි නම් සාදු කියනවානේ. නමුත් මේ දේවතාව අත්පුඩි ගසමින් අහෝ සපතක්, අහෝ ලස්සන දසුණක්, මේකනම් පුදුම ලස්සන ජීවිතයක් කියලා අනුමෝදන් වුණා. බුදුරජාණන් වහන්සේගේ ලස්සන රම්වන් බුදුබඳ දෙස බලා දේවතාවෙක් අත්පොඩි සලා අනුමෝදන් වුණා. පින්වතුනි සුළු පටු පිනක් නෙමෙයි. ඒ මුළු මහා කල්ප ගණනම සුගති ගමනින් පැමිණිලා අපේ බුද්ධ ශාසනයේ සුමංගල නමින් ශාසනයට ඇතුළු වුණා. එලෙසින් ඇතුළු වෙලා මේ අමා ධර්මයේ හික්මෙනවා. හික්මෙමින් ගමන් කරන කාලේ ටික දවසක් යනකොට පින්වතුනි මේ කෙලෙස් හිත්වල ඇති නපුර කියන්නේ මේ ස්වාමීන් වහන්සේට හිතුණා මට මීට වඩා හොඳයි කුඹුරක් කොටා ජීවත් වන ජීවිකාව. මේ හිතට ආපු පාප ධර්මයක්. එහෙම එන්න පුළුවන් මගපල ලබනකම්. එනේකේ පුදුමයක් නැහැ. හික්මවා ගැනීමයි ආශ්චර්යය. ඉතින් දැන් මේ සුමංගල ස්වාමීන් වහන්සේ ඇවිද යනවා ගම් දොර බලා. තමන්ට කියලා එහෙම ලොකු ඥාති පිරිසක් නැහැ. ඒ වගේම ඉන්න හිටින්න කියලා මහා විශාල මහා මැදුරු මහාන්තලා නැහැ. නමුත් හිතනවා මේ යන ගම වටපිටාවත් බලනවා. මහා ඝන අවුවේ කට්ට අවුවේ මිනිස්සු කුඹුරු වැඩ කරන හැටි පේනවා. හීහාන හැටි පේනවා. ටික දුරක් යනකොට කල්පනාවට එනවා මමත් මේ ජීවිතය අතහැරියොත් අහෝ මට වෙන්නේ මෙහෙම දුක් විඳින්න නේද? පින්වතුනි මේ ආත්මාර්ථ සිතුවිල්ලක් නෙමෙයි. ජීවිතය දැන් පැවිදි ජීවිතයක් කියන්නේ කොයිතරම් සැනසෙලිදායකද? විකාල භෝජනයෙන් කොහොමත් වෙන් වෙලා, ගිහියන්ගේ කටයුතු වලින් කොහොමත් වෙන් වෙලා, ගිහි චර්යාවට කොහොමත් සමුදේලා, විරාගී සුව පිරුණ හදවතකින් කලකිරෙන ජීවිතයක්. කොහොම නමුත් මේ ස්වාමීන් වහන්සේ ටික දුරක් පාගමනින් අවුවේ ඇවිදගෙන යනකොට හිතුණා සංසාරයේ සරතැස මීට වඩා වැඩි. එක ජීවිතයයි මට මේ ඉවසාගෙන බඹසරසින් පුරන්න තියෙන්නේ. එනිසා මා හැරී යා යුතුයි නැවතත් මේ බුදුරජාණන් වහන්සේ ළඟට. ගෙදර යන ගමන නතර කොට දෙවුරම් මෙහෙර බලා ගමන ඇරඹුවා. පින්වතුනි සෑහෙන බලවත් දහම් සංවේගයක් අධේ දරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟින් ලැබූ ශක්තිය නිසා ඒ ස්වාමීන් වහන්සේ නොබෝ කලකින් සව් කෙලෙසුල්ලසා අග්‍රඵලයේ අරහත්වේ පිහිටියා. බලන්න කවදා නමුත් මේ ශාසනයේ පිහිට ලැබෙන හැටි. එනිසා මේ මහා සංඝ රත්නයට ඔබට මට අපට මොනතරම් විශ්වසනීය භාවයකින් පිළිපදින්න යුතුද කියලා හිතෙනවා මේ උත්තම ප්‍රතිපදාව ලැබිච්ච වෙලාවේ පින්වතුනි. එනිසා මහා සංඝ රත්නයේ ඔවුනොවුන් අප සියලු දෙනා
අපටම මෛත්‍රී ධර්මයෙන් අපටම කරුණා ධර්මයෙන් අපේම සැප දුක විමසා බලා හැසිරෙනකොට මේ මුළු ලෝකෙම ලස්සන වෙනවා. දෙවියන්ගේ පවා වැළුම් පිළුම් සමග උපකාර ලැබෙනවා. අප අද මේ ධර්මායතනයේ දකින්නේ පින්වතුනි ආන්නේ බඳු සුපිලිපන් මෙත්සිත ඇති කරුණා හදවත් ඇති මහා සංඝරත්නයයි කියලා සැලසෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි තවත් කාරණයක් තමන්ට පිළිහිට පිණිස පුනච බරම් වික්කමේ වික්කු ධම්මකාමෝ හෝති අභිධම්මේ අභිරිණයේ උලාර පාමොජ්ජෝ මේ ශාසනයේ හික්මෙන භික්ෂුන් වහන්සේ විශේෂයෙන් ගියත්ෝ අවිශේෂ වශයෙන් ඒකාන්තයෙන් අවිශේෂ වශයෙන් කිවි ගණන් නොගැනීමට නෙමෙයි ස්වාමීන් වහන්සේලා ධර්මය විනය ගැන පුදුමාකාර ගැඹුරු පැහැදීමක් ඇති කර ගන්නට ඕන. සමස්ත විනය පිටකයේ එවැගේම සූත්‍ර විධර්ම පිටකයේ ගැන ඊටාම ගැඹුරු ප්‍රීතිය ප්‍රමෝදයක් ඇති කර ගන්නට ඕන. මෙහෙම ධර්මයක් මට ලැබුණා. උපමාවකින් කිව්වොත් පිපාසිතව පින්වතුනි කාන්තාරයක ඔබමා ඇවිද යනවා. ඔබට මට ඈතින් පේනවා සිහිල් සෙවණියේ ඇතේ තුරු සෙවණ. ඒ තුරු සෙවණට ඇතුළු වෙන්නේ කොච්චර කැමැත්තෙන්ද කියන්නේ. ඇතුළු වෙලා බලනකොට පේනවා පස් පියුම් පිපුණ නිල් පාට ජලයේ ඇති ඒ වගේම සීතල ජලයේ ඇති පැන්පකුණ. දැන් අපට ඔබට මට දිව ගිලෙන මට්ටමේ පිපාසයක් තියෙනවා. මේ පිපාසය තියෙන වෙලාවේ මොකද කරන්නේ? වටපිටාවක් හෙවීමක් බැලීමක් නැහැ. කොහොම හරි අර සිහිල් පැන් ටික පානය කරනවා. ආන්න ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයේ පරියාප්තිය යනු අර සීතල පොකුණ වාගේ. එනිසා ඒ ධර්මයේ විනය ඉගෙන ගැනීම පැන් පානය කිරීම වගේ සංසාර පිපාසයෙන් නිමාලන. එනිසා ගිහි වුණත් පැවිදි වුණත් පින්වතුනි මේ අමා ධර්මය ශ්‍රවණය කරමින් සිත්හි දරාගෙන ඒ පිළිබඳව පැහැදීමක්ම ඇති කරගන්න ඕන. දැන් අද බලන්න මේ ධර්මායතනයේ මේ ලස්සන මනරම් බණමඩුවට ආවා. සසුන් කෙත සංවිධානයේ පින්වත් ඉසුරු පෙරන්ද මෙතුමා ඇතුළු පිරිස සංඝ රත්නයේ සමගින් මේ පින්කම් සංවිධානය කළා. අපේ පින්වත් නාරද ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ රත්නයේ අනුශාසනා කළා. ඊටත් ඉහළින් අපේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට නෙමෙයි මුළු සම්බුද්ධ ශාසනයටම මිනි පහනක් බඳු ශ්‍රීමත් අඟුරුගම්මේ අරියනන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ රත්නය ආශිර්වාද කළා. ඒ වගේම නාගේන අරණ්‍ය සේනාසනයේ මේ ධර්මායතනයේ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව නැමැති සත්පුරුෂ ගැටේ ඉන්න අපේ සංඝ රත්නය ඇසුර ලබාගෙන මෙහෙම මහානග පින්කමක් සිදු කරගත්තා. දුටු වනින්ම සිත පැහැදුනා, ගත සැනසුණා, ලය මඩුළු සැනසුණා. අප්‍රමාණ උලාර පිනක උරුමය මහිමය ඇත්තමයි ලැබුවා. පින් නැතුව කොහොමද පින්වතුනි මඟපල ලැබෙන්නේ? පින් වඩනවා කියන්නේ මොකක්ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය බලවත් කිරීම. ඒ උදෙසාම තමයි මේ බුද්ධ ශාසනය පංච තින්දේ, පංච ජහේ, පංච චුත්තරි භාවයේ. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සක්කාය දිට්ඨි, සීලබ්බත, පරාමාස, විචිකිච්ඡා, කාමරාග, පටිඝ දුරු කරන්න සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා දියුණු කරන්න ඕන. ඒව තමයි මේ දියුණු කරන්නේ. ඔබේ ප්‍රියසින් ඒ ආශ්චර්යමත් බුද්ධ රූපේ බලනකොට, සංඝ රත්නය දෙස බලනකොට, ඔබේ හදවතින් සමන්පත් අතරින් මේ අමා ධර්මයට සමීප වෙනකොට, බුදුබණ බුදු ගුණ ඇසෙනකොට කොයිතරම් හිත නිමිලා යනවද? පින්වතුනි මේ එක ඇසිල්ලක ඇස්පිල්ලමක් ගහන මොහොතක පහළවන කුසල චිත්ත වාර කාටනම් මේ ලෝකේ කියන්න පුළුවන්ද? කෙනෙකුට කියන්න බැරි තරම් ඒ කුසලයේ මොනතරම් සෝමනස්ස සහගතයිද? සංඝ රත්නයේ දෙස බල බලා හිත සනසාගෙන ආදරණීය හිතකින් සාදු හඳින් නේද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එහෙනම් ඒ සිත ඒකාන්තයෙන් සෝමනසින් ඉතිරි යන සිතක්. ඒ වගේම මේ කියා දෙන දහම් කරුණු නොවැටහෙනවා නෙමෙයි, සියලුම වචන පායි හැම කෙනෙකුටම වගේ තේරුණා. එහෙනම් ඒ තේරුම් ගැනීමේම චිත්තාලෝකයේ ප්‍රඥාවයි. පින්වතුන්ලා ඥාන සංප්‍රයුක්ත සෝමනස සහගත සිත් පරම්පරාවකින් තමයි මේ අමා ධර්මය ශ්‍රවණය කළේ. හිතලා බලන්න චක්සුද්්වාරෙහිමත් ඔබේ ඔය ඇසින් සංඝ රත්නයේ දෙස බලනකොට චක්සුද්්වාරිකව මොන තරම් කුසල චිත්ත වීති වාර ප්‍රමාණයක් පහළ වුණාද? අමා ධර්මයේ
අසනකොට සෝතන්වාරිකම අත් දෙක එකතු කරලා වන්දනා කරනකොට ගත සුදු වතින් සරසාගෙන පිම්බීමට පැමිණෙනකොට තබන පියවරක් පාසා සාදු හඬට දෑත එකතු වෙනකොට පින්වතුනි කායද්වාරිකව පවා ඒ කුසල චිත්ත වීති පහළ වෙනවා. ඒක හරි ආශ්චර්යමත් දෙයක්. එක බණ මඩුවකට පැමිණිලා යම් ශ්‍රාවකෙක් අත්‍යන්ත ගැඹුරට ගිය ශ්‍රද්ධාවකින් යුතු හිතකින් සතර පද ගාථාවක මුල් එක පදය නම් ශ්‍රද්ධාවෙන් ඇහුවා නම් එපමණකින්ද ඔහු මේ ශාසනයේ ජයග්‍රාහකෙක්. එනිසා පින්වතුනි මේ ගමන අපි කාගේවත් පරාජයක් නෙමෙයි. සහස්සං සහස්සේනයෝ සංගාමේ මානුසංජිනේ යුද්ධයන් දස ලක්ෂයකට බැඳිලා නැත්නම් යුදයන් 1000කට බැඳිලා පුද්ගලයන් දස ලක්ෂයක් සියතේ අසිපතේ බලයෙන් ඝාතනය කොට මම යුද්ධ විරුවෙක් කියලා උජානුවට අඳුනා නංවන කෙනෙක් ලෝකේ ඉන්නවනම් ඔහුගේ ජයග්‍රහණය පරාජිත වූම ජයග්‍රහණයක්. ඇයි ප්‍රතිමල්ලවයෙක් පැමිණෙලා ඔහුගේ ගෙලද ප්‍රතිමල්ලවයාගේ අසිපතෙන් සිඳී යන නිසා ඔහුද පරාජිතයි. හැබැයි මේ බුද්ධ ශාසනයේ පින්වතුනි යම් කිසි කෙනෙක් එකම පාප ධර්මයක් හෝ යටපත් කරමින් එකම කුසාසිතක් උපන්දමා ගනීද චිත්තූපකාරම්පිකෝ හංචුන්ද බහුකාරං වදාමි යන බුද්ධ වචනයට අනුව ඔබ ලැබුවේ පින්වතුනි මහා ජයග්‍රහණයක්. එනිසා ඔබ අදවන් දවසක මේ බණ මඬුවේ ඔබට පිහිටක් ඔබ හදාගත්තා. මහා සංඝරත්නය කොහොමද පිහිටක් හදාගෙනයි මේ ඉස්සරහට යන්නේ. මා ඔබ අප සියලු දෙනා බොහෝම සහෝදර මිත්‍ර සෙනෙහසකින් නේද මේ එකතු වුණේ. සංඝරත්නය ඔබ මා අප පෙර සංසාරේ පෙර බුදු සසුන්වල සිත් පහදලා අසන්ත ඇති යමා ධර්මය. අයවාගේම ඒ බුදුරජාණන් වහන්සේ දෙස පහන් සිතින් බලන්ට ඇති. මේ දුරාතීත සසරේ අපට ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා අපට දීපු ශක්තිය තමයි අපි මේ අරගෙන යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය බලා. එනිසා කොයි තරම් කඩා වැටුණත් පින්වතුනි මේ ජීවිත ආයේ මේ අමා ධර්මයෙන් පණ ලබන්න ඕන. බාහිර බාල බොළඳ අදහස් නිසා ඔය ලස්සන හද సంతාන අඳුරු කරගන්න එපා. පාළු අඳුරු කලමැටි පොළවක් වගේ හදවත හදා ගන්නට එපා. මේ උත්තර බුද්ධ ශාසනයේ ගෞතම මහා මුනිවරයන් කෙරෙහි අසීමාන්තික ශ්‍රද්ධාවක් දියුණු කළ යුතුමයි. හදවත නැමැති ඇස අවදි කරගෙන මෙන්න මේ වගේ වෙලාවක දෙවුරම් මේරේ අමා ධම් සභා මණ්ඩපේ නැගෙනහිර දිශාව බලාගෙන 14ක් බුදුබඳක් බද්ද පරයන්කයක් කොට ඒ ධර්මාසනයේ තැන්පත් කරලා දෙවියන් බ්‍රහ්මයන් අමතලා ශ්‍රාවක ගිහි පැවිදි අය අමතලා අමා දහම් දේශනා කරලා අසිරිය පින්වතුනි හැම හැන්දෑවකම බුද්ධ වන්දනාවේදී බලන්න ඕන. හැම උදෑසනකම බලන්න ඕන. ඒ ශ්‍රීමත් බුදුරජාණන් වහන්සේගේ රන්වන් රූපයෙන් දෙස සිත් ඇසෙන් අවදි කර බල සම්පහන්සනය ලබන්ත. එතකොට මහ පුදුමාකාර පිනක් ජීවිතය ඇති වෙනවා. තෘප්තිය ඇති වෙනවා. කාය පස්සද්ද චිත්ත පස්සද්ද ආදී කුසල පාක්ෂික චෛතසික ධර්ම සෝබන චෛතසික පහළ වෙවි හිත පුදුම විදියට නැවුම් කරනවා, පිවිතුරු කරනවා, ගමන ප්‍රීති ගමනීය මාර්ගයක් කරනවා. කිසිදාක පින්වතුනි මේ දහම් මාර්ගත දුක්ඛදායක මාර්ගයක් වෙන්නේ නැහැ. එනිසා වීරිය වඩන්න, වීරියවන්තකම මේ ශාසනයේ නාථ කරන ධර්මයක්. ඒ වගේම ගිහි පැවිදි අප කවුරුත් ලැබෙන යම් පරිස්කාරයක් වේන ජීවිතය නැත්නම් දිවිගැටුම පවත්වා ගැනීම උදෙසා ඒ මතු සෑහීමකටපත් වෙනවා. ලැබෙන යම් උපරිමයක් වේනම් ඒ අතිරේකයක් කොට සලකමින් ඒ මතු බැඳෙන්නේ, ඇලෙන්නේ, läගෙන්නේ, පැටලෙන්නේ නැතිව ශික්ෂා සීමා අනුල්ලංඝනීයව මේ ශාසනයේ සිව්පසය පරිහරණය කරනවා. ආන්නේම ශ්‍රාවකයා ආර්යවන්ත ප්‍රතිපදාව නැමැති උත්තම ප්‍රතිපදාවට බැසගෙන රැකවරණයක් ලබනවා. ඒ වගේම උපරිම සතිමන්ත භාවයක් පවත්වන්න උත්සාහවත් වෙනවා කරන්න පුළුවන් ඊදී. මේ සියලු ප්‍රතිපදාවන් අවසන තමයි පින්වතුනි ඒ ශ්‍රාවකයා ආර්ය ප්‍රඥාව පහළ කරගන්නේ. සම්මා දුක්ඛ හේදාමිනිය මනාම දුක ගෙවි අවසන් වන දුක්ඛ මූලයන් උපුටා ඉවත් කරන නිබ්බේධගාමී ප්‍රඥාව ඔහුගේ හදවතේ පහළ වෙනවා. එනිසා මාර්ගඵල ප්‍රතිවේධය යනු දීර්ඝ කාලීන පුහුණුවක අවසානයේ ලැබෙන නොවෙනස් වන ජයග්‍රහණයන් පින්වතුනි. එනිසා මේ හැම දිනාටම ඒ උලාර ජයග්‍රහණය
මතු යම් මොහොතක නිසක වශයෙන් එළඹෙන බව සත්‍යයක්මයි. ඒ උදෙසා මේ උලාර කුසලයේද උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය මහා සංඝරත්නයට පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙබඳු සොඳුරු සැදෑවක නිසායම මුවදොරක මෙලෙසින් මහා ජනතාවට අනුකම්පාවෙන් මෙවන් උතුම් බල මඩුවකට අභියකසට වැඩම කරලා මේ ලබා දීපු හයිය ස්වාමීන් වහන්සේලාට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සංඝරත්නයට සුවසේන පාරමිතා පුරාගෙන ලෝතුරු සැනසීම ලබන්ට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම පින්වතුනි අද මේ පුණ්‍යානුමෝදනා කරනවා මේ උතුම් පින්කමට වැඩම කොට වදාළ මේ ධර්ම මංගල්‍ය අනුමෝදන් වූ හොරන්ගොල්ලේ අවසරයි අපේ නන්දරතන ස්වාමීන් වහන්සේ, ඒ වගේම වැල්ලවායේ අතුල සිරි පින්වත් ස්වාමීන් වහන්සේ, ගිනිගත්තේ මේ පුණ්‍යානන්ද අපේ පින්වත් ස්වාමීන් වහන්සේ, බිංගිරියේ අරියමිත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ, ඒ වගේම පදියතලාවේ චන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ, ඒ වගේම කට්ටබුවාවේ අපේ පින්වත් පියරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු මේ උතුම් අමා ධර්ම මංගල්‍ය වෙනුවෙන් වැඩම කොට වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට බොහොම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා මේ පින් පමුණුවමින්. ඒ වගේම ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාවේ සමුප්පාදක වැඩ සිටි ඒ යෝගාශ්‍රමාධිපතිව වැඩ සිටපු අපගේ ප්‍රාචාර්ය කඩවැල්ලුවේ ශ්‍රීමත් ජිනවංශ මහා ස්වාමීන් වහන්සේට, ඒ වගේම මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන් වහන්සේට, ඒ වගේම බෝධිසත්ව වූ ඒ අපවත් වී වදාළ නාවිනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ වැඩ ඉඳලා අපවත් වෙච්ච සියලු ස්වාමීන් වහන්සේලා සිහි කරලා මේ උලාර පින අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක පහළවිටියල ශ්‍රීමත් ජනානන්ද අනුනායක ස්වාමීන් වහන්සේට, සභාපති ස්වාමීන් වහන්සේ බලමීතලාවේ අපේ පින්වත් විනීත ස්වාමීන් වහන්සේ, ඒ වගේම නාවින ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්න අපේ පින්වත් මීගොඩ ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති පින්වත් පොඩුවර ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ, ඒ වගේම හොරන්ගොල්ලේ නන්දරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ, ඒ වගේම මේ උතුම් කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට මතු නෙමෙයි සම්බුද්ධ ශාසනයටම මිනි පහනක්සේ ආලෝකයේ පතුරවන ඒ අපගේ කල්යාණ මිත්‍ර පින්වත් අඟුල්ගම්මේ අරියනන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නය බොහෝම මෛත්‍රියෙන් මේ සත්පුරුෂ පිරිස අද සිහිපත් කරනවා. ඒ වගේම මේ ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලාට ධර්ම විනය කියා දෙමින් සසුන් මඟ පෙන්වන කරුණාවෙන් ඒ උපකාර සිද්ධ කරන නාවල පිටියේ පින්වත් නාරද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ගුරු ස්වාමීන් වහන්සේලා, ඒ වගේම නාවීන සේනාසනේ මේ ධර්මායතනයේ සීල ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ධම්මිකාශ්‍රමයේ පින්වත් සිල්මෑණිවරු හැම දෙනාම මේ වෙලාවේ සිහිපත් කරනවා. වස් කාලයේ පුරාවටම උදෑසන දහවල් දානීය සඳහා සම්බන්ධ වූ ඒ වගේම ඉදිරියට සම්බන්ධ වන හැමෝටම ආශිර්වාද කරනවා. ඒ වගේම ඖෂධ පූජා ආදී සිද්ධ කරමින් අපෝපකාර සිද්ධ කරපු හැම දෙනාටම ධර්ම පුස්තක ආදී වශයෙන් විශේෂ පරිස්කාර පූජා කරපු හැම දෙනාටම මේ වස්තුන් මාසයේ පුරාවටම අපේ මේ අති පූජනීය සුපේසල ශික්ෂාකාමී සංඝ රත්නය හදවතින්ම බලාගත් සියලු දෙනා මේ මොහොතේ සිහිපත් කරනවා. නාවේන ධර්මායතනයේ ඒ දායක සභාවේ ලේකම්තුමා ඇතුළු ඒ දායක සභාවේ හැම දෙනාම විශේෂයෙන් මේ ආදරණීය පින්වත් මහා ජනතාව, ඒ වගේම ධර්ම දේශනාවට වචනයකින් උදව් උපකාර කරපු දැක බලා ගන්නට පැමිණි හැම දෙනාටම, ඒ වගේම බොහෝ කැපවීමෙන් මේ උතුම් සසුන් වැඩ බඳන සසුන් කෙත අස්වද්දමු ඒ කල්යාණ මිත්‍ර සමූහය, ඒ පින්වත් ඉසුරු එරන්ද මැතිතුමා ඇතුළු ඒ පිරිස, අමාදොර විවරදී සදහම් පදන මේ කාර්ය මණ්ඩලයේ හැම දෙනා, ඒ වගේම අද දින ජන්මදිනයේ සමරන ඇතයෝන් මේ ඝන ආදරණීය පුතුණුවන්ට බොහොම මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් දෙවියන් සහිත ලෝකයට මේ උලාර පින පමුණුවන අවස්ථාවට තමයි පින්වතුනි දැන් පැමිණලා තියෙන්නේ.
ඔබ නෙලාගත් මේ විසල් පුණ්‍ය අස්වැන්න සක්දෙව් රජතුමාට වරම් දෙව් රාජවරුන්ට ඔබගේ මිෂ්ඨ දේවතාවරුන්ට ඔබේ නමින් අභාව ප්‍රාප්ත නෑමිතුරන්ට මව්පියවරුන්ට ඒ වගේම මෙකී නොකී කොයි කාටත් මේ තලයේ පටන් බඹ විමන් දක්වා මෙසක් වල පටන් පිටසක් වල දක්වා පිනේ අසිරිය තමයි පින්වතුනි සදා කාලයට සුවය පහසුවසේ ජීවිතයට ලංවන්නේ සුඛෝ පුඤ්ඤස උච්චයෝ එහෙමයි දේශනා කළේ. එනිසා මේ රැස් කරගත් උලාර පින නැමැති ධනය ආර්ය ධනය දෙවියන් සහිත ලෝකයට බහුසාධාරණ කොට පුණ්‍යානුමෝදනාවක්සේ අප සියලු දෙනාම සාදු හඬින් පමුණුවමු. මේ සියලු පින් දෙවියන් සහිත ලෝකේ ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්පේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්පේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සාදු සාදු සාදු. පින්වතුනි හදවතින්ම අනුමෝදන් වෙලා සතුටු වෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ගිලන්පස පූජාවක් සිද්ධ කරලා සංඝ රත්නය වැඩමවාගෙන උතුම් ආශ්චර්යමත් බණමඩුවේදී ඒ ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන වදාළ ධර්මයේ ගැන ඒ අනුව සකසාගත යුතු ජීවිතය ගැන අසමින් මේ දෙහොමකට ආසන්න කාලයේ අප සියලු දෙනාම ලැබුමේ කවදා නමුත් මේ දුක් සසර නිමා කරන හයිය ජවය ශක්තිය ඒ මහා පුණ්‍ය ශක්තිය උරුම කරගත් මොහොතේදී අවසන් වශයෙන් මම ආශිර්වාද කරනවා මූලාසනයේ වැඩ සිටින ලොකු ස්වාමීන් වහන්සේ අතුළු අපේ පරමාදර සංඝ රත්නයට ඒ වගේම සසුන්ගත සංවිධානයේ දයාබර මිතුරු කැලට බෞද්ධ ආමාත්‍ය ජාලේ හැමදෙනාටම මේ ගම්වාසී දෝල පුතාලා ඇතුළු කොයි කාටත් මේ වගේම අපේ ආදරණීය සිල්මෑණිවරු හැමදෙනාටම මේ පින්කමට සම්බන්ධ වෙලා පින්වතුනි මේ ආශ්චර්යමත් බණමඩුව දෙස දැසින් බලා සිටිමතු ධර්මපදයක් නැසුණත් ඒ පින උවද මහ ඵලයි මහානිසංසයි. ඉතින් එනිසා මේ උලාර පින් බලයෙන් හැම ජීවිතයක්ම නිවුණ බව සත්‍යයි සැනසුණු බව සත්‍යයි. මේ පින ඔබේ පාරමී ගමනට එකතු වූ බව සත්‍යයි. එය ඔබ අත් නොහැර යන බව සත්‍යයි. එනිසා මේ උලාර ධර්ම ශක්තිය මතු යම් දිනක වෙහෙස කර භව දුක නිමා කොට ශාන්තිපුර වැද සැනසෙන මඟඵල නිවනම ඔබට හිමි කර දෙන ආර්ය ධනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වූ හද සම්පාන ඇත්තෝ වෙත්වා මේ ධර්ම මාර්ගයේ පිහිට ලැබූ ආශ්චර්යමත් ශ්‍රාවකයන් බවට පත් වේවා.
මේ යන ගමන ඈතකට දික් නොවී නොබෝ කලකින්ම නිමා වී දුකේ අවසානයක් මුණ ගැසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සම්පීතියෝ විවජ්ජන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්ම සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. අප කෙරෙහි අනුකම්පාවෙන් එමෝතුම් සද්ධර්මානුශාසනාව පවත්වා පතාල බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද වළංගොඩ රාද ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේට තව බොහෝ කාලයක් මෙවන් වූ ශාසනික සේවාවන් සිදු කරගෙන යාම සඳහා නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි සාදුනාද පවත්වා එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූපවාහිනියේ මේ පැයේදී ඔබ වෙත sannivedanaya කරන්නට යෙදෙන එම උතුම් සද්ධර්මානුශාසනාව මෙලෙස නිමාවට පත්වනවා. දේශකයන්න් වහන්සේටත් සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි.